එහෙම නටන්න ඕන මෙහෙම කර කර. අපි දැන් පට ගාලා ඉක්මනට හදමු. ආයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. එහෙනම් IQ පේපර් එකට අපි යමු නේද? කො ෂෙහන්ස කවුද මට අරන් දෙන යාළුවව? වෙනුෂි good morning. Sir, good morning, නෙමෙයි. Good afternoon. වෙනුෂිගෙන් මම ප්‍රශ්නයක් අහන්නද? හා. වෙනුෂි ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද? හා. අහනවා. මාලිගේ තාත්තට ළමයි 5ක් ඉන්නවා. එක්කෙනෙක් චචා. හරිද? මම කට්ටිය ටික කියන්නම්කෝ. නම් ටික චචා, චිචි, චුචු, චොචෝ. 4 දෙනෙක් කිව්වා. පුළුවන් නම් මාලිගේ තාත්තගේ අනිත් බබාගේ නම කියන්න. ඔන්න මං ආයේ කියනවා චචා, චිචි, චුචු, චොචෝ. චචා, චිචි, චුචු, චොචෝ. එහෙනම් කියන්න බලන්න අනිත් ළමයාගේ නම. අයියෝ ඒක දන්නේ නැද්ද? චචා, චිචි. නෑනේ චචා, චිචි, චුචු, චොචෝ. 4යි. අනිත් ළමයාගේ නම කියන්න ටක් ගාලා. Chochi. ලෝචි. ලෝචි ලෝ. අපි අවස්ථාව දෙමු ෂෙහන්ස බලන්න. මේ ලෝකේ ඉන්න ඔක්කොගේම නම් ටික කියනවා මට නම් අහන් ඉඳලා හරි අමාරුයි. අනේ වඳින්නම් මේ වඳින්න මම නම කියන්න. මාරියානේ අනිත් ළමයාගේ නම. මාරි. මං ඇහුවේ මාරිගේ තාත්තට ළමයි 5ක් ඉන්නවා. ළමයි 5ක් ඉන්නවා. මෙන්න 5 දෙනාගෙන් එක්කෙනෙක්. මේ එක්කෙනෙක් නෙවෙයි 4 දෙනෙක් මං කියන්නම්කෝ. චචා, චිචි, චුචු, චොචෝ. ඉතින් අනිත් ළමයා කවුද කියලා ඇහුවේ. අනිත් ළමයා ඉතින් මාරිනේ. මාරිගේ තාත්තට ළමයි 5ක් ඉන්නවා. ඉතින් 4ක් කිව්වනම් ඊටු ළමයා මාරිනේ. අයියෝ සත්‍ය. ඒක ශිෂ්‍යත් ප්‍රශ්නයක්. අපි යම් පස්ත රූප දෙක පිළිබඳ වැරදි ප්‍රකාශය තෝරන්න. වැරදි ප්‍රකාශය ටිටිටිටු ටිටිටුටු කියන්න සුළුගේ ඔබ කොහි සිටද එන්නේ සැරින් සැරේ හෙමින් නැවිත් අයියෙන් යන්නේ. කොහොමද ඉන්නේ මාත් එක්ක කතා කරන්න. වෙනුෂි මේකේ ඒ රූපේ ඇති සතුන් ගණන B රූපේ ඇති සතුන් ගණනට සමානද? ඔව්. සමනලයෝ මේක එක්කෙනයි මේක එක්කෙනයි. හරි. එතකොට මේකේ තියෙන වැරදි දේ මොකද්ද? වැරදි උත්තරේ මොකද්ද? B එකේ වලාකුළක් නැහැ. වලාකුළක් නැහැ. මෙතන වලාකුළක් තියෙනවා, මෙතන වලාකුළක් නැහැ. එහෙනම් උත්තරේ තමයි මොකද්ද? දෙවෙනි එකනේ. ඒ රූපේ අහස ඇති ආකාරයට B රූපේ ඇඳ ඇත. පට්ටපල් බොරු. පට්ටපල් බොරු. පට්ටපල් බොරු. එහෙනම් අහස ඇඳ ඇති ආකාරයට B එකේ ඇඳලා නැහැ. ඇඳලා නැහැ. දක්නට ඇත නෙමෙයි නැත එන්න ඕන. ඇත නෙමෙයි නැත කියලා එන්න ඕන මේකට. තේරුණාද? ඔව්. දෝනි? ඔව් සර්. ඔයා අහසේ හඳ දැකලා තියෙනවද? ඉර දැකලා තියෙනවද? ඉර දැකලා තියෙනවද? ඔව්. හඳ දැකලා තියෙනවද? ඔව්. තරු දැකලා තියෙනවද? ඔව්. වල්ගාතරු දැකලා තියෙනවද? නෑ. නෑ. එතකොට ග්‍රහලෝක දැකලා තියෙනවද? නෑ. පින්තූර තරු දැකලා තියෙනවද? ඔව්. බොනි තරුව දැකලා තියෙනවද? බොනි තරුව. නැහැ. බොනි තරුව දැකලා තියෙන කෙනෙක් අත උස්සන්න බලන්න. බොනි තරුව අහසේ කොහෙදී හරි දැකපු කෙනෙක් අත උස්සන්න. බොනි තරුව. අපි මයික් ඔන් කරලා දෙන්නම්. දැකපු කට්ටිය කියන්න බලන්න. බොනි තරුව. සාදි බොරුව. බලාගත්තනේ බොනි තරුව තනි බොරුව. හරිද? ඒ හින්දා බොනි තරුව කියලා එකක් අහසේ නෑ පුතේ. මේ ෂෙහන්ස මට අරයව අරන් දෙන්නකෝ. ආයේ යා ගියානේ. යා හැමතැනම යනවා අප්පා. අල්ලගන්න බෑ. මෙන්න මේ පළමු රූපයට වඩා වෙනස් රූපය තෝරන වෙනස් කෙනා. මෙන්න මෙයා සමානයි. මෙන්න මෙයාත් සමානයි. මෙන්න මෙයා වෙනස්. මෙතන මල් 3ක් තියෙන්න ඕන මේ. 1 2 3 1 2 3 1 2 3. නමුත් මෙතන 1 2 දෙකයි තියෙන්නේ. එහෙනම් වෙනස් රූපය මෙන්න මේ. හරි. වෙනුෂි වගේ දිස්ත්‍රික්ක කොහෙද? වෙනුෂි මයික් එක ගන්න දුව වෙනුෂි. ගම්පහ. වෙනුෂි පැටියෝ
දුවේ පුතේ ක්ලාස් එකේ ලකුණු දෙන්නේ හරි දෙකකට ලකුණු 5යි. මේ දැන් පළවෙනි එකත් අරනම් දෙවෙනි එකත් අරනම් ලකුණු 5යි. එහෙම පහ පහ තමයි එකතු වෙන්නේ. අවසාන එක හරියක් ඉතුරු වුණොත් ඒකට ලකුණු 3යි. හරි. පුතේ අපි අද ක්ලාස් එක 9 වෙනකම් කරන්නේ නැහැ. යම් හේතුවක් මත 9 වෙනකම් කරන්නේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අද පේපර් ඉවර කරන්න. යම් හේකින් කරන්න බැරි වුණොත් ප්‍රශ්න 3-4ක් තුනක් විතර වුණා මම උත්තර තුන කියනවා. ප්‍රශ්න 5-6ක් වුණොත් හෙට දවසට දාන්න වෙනවා. මම උත්තරින් උත්සාහ කරනවා එහෙම නොකරන්න. පහත වාක්‍යයේ තද කළු අකුරේ නැති වචන වෙනුවට පිළිවෙලින් යොදාගත හැකි වචන කට්ටලය කුමක්ද? චූටි දු. දැන් ඔයා ක්‍රියාත්මක වෙන්න. මේකේ හිමිදිරි පාන්දර කියන එකටයි මැලිකම දුරලා කියන එකටයි පියනගන කියන එකටයි ගැලපෙන වචන තමයි හොයන්න තියෙන්නේ. හිමිදිරි පාන්දරවදිව මැලිකම දුරලා මුහුණකට සෝදා පිරිසුදු වී සුදු වෙනවින් සරසී පාසල වෙත පියනගන සිසු දරුවන් දැක්ම ප්‍රිය දසුනකි. දැන් මට කියන්න පුතේ මෙන්න මේ රවුන්ඩ් කරපු ඒවත් තුනට ගැලපෙන වචන තුන මොකද්ද? කො කියන්න. වඩ හිතන එකක් කියන්න ටුක් ගාලා කියලා දාන්න. ගැඩිය ගණන් ගන්න එපා. වැරදුනට hina වෙන්නේ නැහැ කට්ටිය. දෙක අපි බලමු දෙක හරිද කියලා. දෙක වැරදි. අලුයම පාන්දර කියන්නේ නෑ හිමිදිරි පාන්දර කියන්නේ අලුයමගේ. හිමිදිරි පාන්දර කියන්නේ අලුයම කියන එකට. මැලිකම දුරලා කියන්නේ කඩිසරව. කම්මැලිකම දුරලනවා කියන්නේ කඩිසරව කියන එක. පියනගනවා කියන්නේ ගමන් කරනවා කියන එක. උත්තරේ 3. උත්තරේ 3. හරි අයත් උස්සන්න. අපේ ක්ලාස් එකේ මාරයිනේ. රෙකෝඩින් ඉල්ලනවා 1000ක් විතර කට්ටිය. ක්ලාස් එකේ රෙකෝඩින් ඉල්ලනවා 1000ක් විතර. බලපු කට්ටියත් ඉල්ලනවද දන්නේ නැහැ. හරි මම යනවා ධෝනි ඊළඟ යාළුවා ගාවට එහෙනම් බුදු සරණයි පැටියෝ. ඌති බබෝ බුදු තරණයි. එහෙනම් ඔයා හබුන් කාලා නිදා ගන්න. නිදා ගන්න එපා චුට්ටක් ඉඳලා මේ ක්ලාස් ඉවරකම් ඉඳලා නිදා ගන්න. හරි ෂෙහන්ස ඉක්මනට කෙනෙක්ව අරන් දෙන්න මම යනවා ඊළඟ ප්‍රශ්නෙට මට හදිස්සි හායි බබා නමස්තේ හායි ඔය ඉන්දියාවෙන් තාවේ මොකද මේ ඉන්දියාවේ සම්භවයක් ගැන කියන්නේ සර් මම සර්ට ආදරෙයි එහෙම කියන්නේ චෙනුලි ගාල්ලේ ඉඳලා පැටියෝ කො චුටි පුතේ දැන් ඔයා ඉන්දියාවේ කතාවක් මොකද්ද කියන්නේ ෂෙහන් සර්ට පිස්සුද නැත්නම් ඔයාට පිස්සුද මට පිස්සුද මට නම් හිතා ගන්න බෑ චුටි පුතේ මෙතන කොළ වර්ග කීයක් තියෙනවද වර්ග කීයක් තියෙනවද ජානුන් කියන්නේ ලොකු කොළ වර්ග ලොකුම එක ලොකුම ඒවා මෙයා විතරයිනේ අපි ඒ වර්ගයෙන් රවුන්ඩ් කරමු ඒ දැන් මෙහෙම හිතන්න මේන් හොඳේ ෂෙහාන් සර්ට කැඳක් හදන්න හරිද ෂෙහාන් සර්ට අපි එකතු වෙලා කැඳක් හදලා දෙමු හරිද කැමති අයත් උස්සන්න ලේට හොද කරන්න ඔයා කැමති නැද්ද කැමතිද ඔයා ෂෙහාන් සර්ට කැඳක් හදලා දෙන්න හදන්නේ මෙන්න මෙතන තියෙන ලොකුම කොළේ මේ කොළ වර්ග ගන්නගෙන කොටල තමයි මේ අපි ෂෙහාන් සර්ට කැඳ හදන්නේ මේකෙන් එකක් ගන්න ඒ වර්ග එකයිනේ තියෙන්නේ මෙන්න දෙවෙනි වර්ගේ මේ දෙවෙනි වර්ගේ දැන් මේකේ වර්ග කීයක් තියෙද කියලා දැක්නේ පොඩවල් කීයකට බෙදන්න පුළුවන් දානවා. එතකොට මේ බෝකොළ වගේවත් කැඳට දානවාද? බෝකොළ නෙමෙයි හොඳේ වෙන වර්ගයක් හොඳේ. වාසද දන්නේ නැහැ මේ පොඩ්ඩක් සුවඳ බලන්න. මේවා පුතේ ගන්නෙ මේ පණුව අමාරුවට තේරුණාද? මොනවටද ගන්නෙ? උත්තරයක් දෙන්න දැන් 3යි. ඊට පස්සේ පැටියෝ මෙන්න මේ කොළ වර්ගේ. මෙයාව ගත්තානේ දැන් මෙයා ආයෙ ගන්න නැද්ද? මෙයා ආයෙ ගන්න එපා. මෙයා ආයෙ ගන්න එපා. ඊළඟ කොළ වර්ගය වර්ග කීයක් තියෙද අප්පා මේකේ පුතේ චුටි පුතේ කොයා ඉන්නවද මේ ලොකු කොළ වර්ග 1 මේ වර්ගෙ 2 ලියාගන්න අංක 2 කියලා මේ මොකක් හරි කොළ විසඳ ගන්න එපා මේක 1 2 මේයි 3 එයා ගන්න පුළුවන් නේ පුතේ මෙයා වෙන වර්ගයක් නේද හොඳට බලන්න මේ වර්ග දෙක වෙනස්ද කියලා. ඒ අර නෑ එයා ඒකමයි පුතේ. බලමු. 1 2 3 4 නෑ මේක ආයෙ ගන්න බෑ. මේක ගන්න බෑ හොඳේ. මේක ගන්න බෑ. 1 2 3 මෙන්න මේ වර්ගේ 4. මේ වර්ගේ 4.
ඊට පස්සේ මෙන්න මේ වර්ගේ පහ. මේ ශේහන්සට කැඳ හදන්න ගිහිල්ලා අපි විඳින දුකක් අප්පා මේ කොළ වර්ග හොයන්න ගිහිල්ලා. ඊට පස්සේ පොඩිම කොළ වර්ගේ මේකනේ. මේක 6. ඔන්න මේ ප්‍රශ්න වලට උත්තර හොයන විදිය හරිද? එහෙනම් ඉතින් මේවා කොටලා මෙන්න මෝල් ගහ. එහෙම මේ කෝප් එක කුඩු වෙනවනේ. කොහොම හරි කමන්නේ වංගෙඩිය දාලා මේ කොළ ටික කොටලා ඉවර වෙලා මේ ශේහන් සර් ඉන්නවද? ඉන්නවා සර්. හරි මම ඔයාට ඔන්ලයින් මාර්ගයෙන් කැඳ කෝප් එවන්නම්. හොඳට. ඔයා මේ කැඳ බොනව නේද? දැන් මේ කොළ වර්ග පහක් තියෙනවා. 1 2 කොහෙද 3? මෙන්න 3 මම ලොකු පිළිවෙලට ගත්තා. 1 මෙයා ලොකු මේක, මෙයා දෙවෙනි එක, මෙයා තුන්වෙනි එක. ඊට පස්සේ මෙන්න මෙයා 4 හැබැයි. මෙයා 4 දාලා මෙයා 5 දැම්ම නම් හරි. මෙයා 4 වෙනියට ලොකු එක්කෙනා. මෙයා ඊට වඩා පොඩි එක්කෙනා. දැන් මෙයා ලොකුම එකට, මෙයා දෙවෙනියට ලොකු කෙනා, මෙයා තුන්වෙනියට ලොකු, මෙයා හතරවෙනියට ලොකු කෙනා, මෙයා පස්වෙනියට ලොකු කෙනා, මෙයා පොඩිම කෙනා හයවෙනියට ලොකු කෙනා. කොළ වර්ග 6ක් තියෙනවා. තේරිච්ච කට්ටිය අත උස්සන්න. කොළ වර්ග 6ක් තියෙනවා. මෙයා ගත්තට පස්සේ මෙයා ආයෙ ගන්න බෑ. මෙයා ගත්තට පස්සේ මෙයා ගන්න බෑ. මෙයා ගත්තොත් මෙයා ගන්න බෑ. මෙන්න මේ වර්ගෙන් 3ක් තියෙනවා. මෙයා යිතුයි, මෙයා යිතුයි, මෙයා යිතුයි. ඒ තුන ඒව ගන්න බෑ. මෙයා ගත්තු නිසා මෙයා යිතුයි ගන්න බෑ. මෙයයි ගත්තු හින්දා මෙයයි ගන්න බෑ. ඊට පස්සේ මෙයයි ගත්තු හින්දා මෙයයිව ගන්න බෑ. ඔන්න වැරදිත් දාගන්න. තේරිච්ච කට්ටිය අත උස්සන්න. ජනුන් පුතේ වර්ග කීයක් තියෙනවද? 6ක් තියෙනවා. මෙන්න පළවෙනි වර්ගය, මෙන්න දෙවෙනි වර්ගය, මෙන්න තුන්වෙනි වර්ගය, මෙන්න හතරවෙනි වර්ගය, මෙන්න පස්වෙනි වර්ගය, මෙන්න හයවෙනි වර්ගය. අපි යන් ඊළඟ ප්‍රශ්නට යනවා. දෙකකට පමණක් අදාළ වන ප්‍රකාශය තෝරන්න. රූප වලින් දෙකකට පමණක් අදාළ ඒවා. ඉදුණු විට පළතුරු ලෙස ආහාර ගනි. ඉතින් තුනම ඉදුණමනේ පළතුරු. මෙයත් ඉදුණම. ඒක ප්‍රශ්නයක් නැහැ. පළතුරක් මෙන් මේලොළුවක් ලෙසට ගනි. පුතේ ඔයා කියන්නේ උත්තරේ බලන්න. දැන් සර්මනේ උත්තර කියන්නේ දෙකකට පමණක් අයිති. දෙවැනි උත්තරේ. මෙන්න මේ දෙක විතරක් ඉදුණම නේද? ඉදුණම නෙමෙයි. උයලත් කනවා. මේ දෙක උයලා කන්නත් ගන්නවා. කොස් උයලා කනවා. අඹ උයලා කනවා. පළතුරු විතරක් කනවා. එහෙනම් පළතුරක් සහ එළවලුවක් විදිහට දෙකටම ගන්න පුළුවන්. උත්තරේ අංක 2 පුතේ. ජනුත් ඔයාගේ දිස්ත්‍රික්කේ කොහෙද? මාතලේ. ඔයා දැන් කොච්චර කල්ද සර්ගේ ක්ලාස් එකට ඇවිල්ලා? මාස 2ක් විතර. පැටියෝ. එතකොට ABCD E කියලා රූප 5ක් තියෙනවා. 5 2 2 3 4 5. මේවයින් සමාන රූප තෝරන්න. හැමෝම රවුම් කරගන්න සමාන කියන එක. සමාන රූප දෙක. කතා කරලා මැසේජ් එකක් දාලා දෙන. එයාගේ නම මට මතක නෑ. දිමන්සද ඔන්න මොකද්ද? එයාට කෝල් එකක් දෙන්නම් සර් හොඳේ. අද මට එයාව ගන්න නම මතක් වෙන්නේ හරි. පුතේ මේකේ සමාන රූප දෙක කියන ටක් ගන්නවා. සමාන රූප දෙක. තුන්වෙනි උත්තරේ. AC සමානද බලන්න. මේකයි AC සමානද බලන්න. මේ රවුන්ඩ් කරන දෙක. පට්ටපල් බොරු. සමාන නෑනේ. නෑ. එහෙනම් පළවෙනි උත්තරේ වැරදි. ඊළඟට බලන්න BE මේක රවුන්ඩ් කරන එකයි E කියන එක සමානද? BE සමානද? පට්ටපල් බොරු. ඒ දෙක සමානත් නෑ. සමාන රූප දෙක මොකද්ද පැටියෝ? තුන්වෙනි උත්තරේ. AD බලමු AD සමානද කියලා. මම නිල් පාටින් රවුන්ඩ් කරන්න. පුතේ මේ නිල් පාට පේනවද ඔයාට? ඔව්. හොඳට පේනවද ෂෝක් එකට? ඔව්. පේන අය අත උස්සන්න. නිල් පාට පැහැදිලිව පේන අය. කවුදයි රණ්ඩු කරන්නේ නැන්දයි මාමයි රණ්ඩු කරන්නේ මොකටද රණ්ඩු කරන්නේ දුම්කොළ නැට්ටට රණ්ඩු කරන්නේ. පාත රූපේ දක්වා ඇති රූපේ නිරූපණය වෙන ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද? මේකේ ත්‍රිකෝණ කීයක් තියෙද පැටියෝ? ඔබට ලැබෙන පැටියෝ මේකේ ත්‍රිකෝණ තියෙනවා 7ක්. 7යි. ඒ සුරි කීයද? 5යිද? සුරි පැටියෝ මෙතන ත්‍රිකෝණ 1යි, මෙතන ත්‍රිකෝණ 2යි, මෙතන 3යි. මෙතන 4යි කියලා ගන්න පුළුවන්ද? බෑ.
එක ගන්න බැහැ. මේ දෙක එකතු වෙන එක 4 ගන්න පුළුවන්. මෙන්න මෙහෙම එකතු වෙන එක ඒක 4යි. එතන ලියාගන්න 4 කියලා. මේ බලන්න බලා ගන්න 1 2 3 ඔන්න 3ක් තියෙනවා. 4 වෙනි එක මොකද්ද? මේ රතු පාට කරලා තියෙන එක 4. රූප දෙකම එකතු වෙලා හැදෙන එක 4. එතකොට මේ ලොකුම ලොකු ත්‍රිකෝණය 5. මේ ලොකුම ලොකු ත්‍රිකෝණය 6. 6න් පස්සේ මේකේ ත්‍රිකෝණ නැහැ. 6න් පස්සේ නෑ ත්‍රිකෝණ 6යි. තේරුණු කට්ටිය අත උස්සන්න. තේරුම් නැති කට්ටිය ඩෙස් එක පල්ලට යන්න එපා. මෙතනින් එහාට ත්‍රිකෝණ නැහැ. මෙතනින් එහාට ත්‍රිකෝණ නැහැ. ත්‍රිකෝණ 6යි තියෙන්නේ. තේ බොන්න කැමති කට්ටිය අත උස්සන්න. මට නම් තේ ඕන. තේ බොන්න හදන්නේ අපි ඔන්ලයින් ක්ලාස් එකේ තේ බොන්න හදන්නේ. මට තේ ඕන. තේ බොන්නයි හදන්නේ. පුතේ ගෙම්බෙක්ද කකුළුවෙක්ද මේ ඉන්නේ? ගෙම්බෙක් වගේනේ. මේ ගෙම්බට මම වෙන යාළුවෙක්ව ගන්නවා පුතේ හොඳේ. බුදු සරණයි බායි වාට. සර්ට මං ගොඩක් ආදරෙයි. චූටි පුතාටත් ගොඩක් ආදරෙයි. ලා 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 ලා. ඔව් ෂෙහන් සර් කෙනෙක්ව ගන්නවද ඉක්මනට? ඔය ආරන් දෙනවද මට? හරි බඩු හරි. මේ ඉන්නේ ගෙම්බෙක් 4 වෙනි ගෙම්බ අඳින්නලු. මේ ගෙම්බට රෝගයක් තියෙනවා ෂෙහන් සර්. ෂෙහන් සර් දන්නවද? ඇයි මේ ගෙම්බට රෝගයක් තියෙනවා. එයාගේ කකුලේ මේ තියනවා සුදු පාට මේ එකක්. මොකද්ද? තුවාලයක් වගේ එකක්. ඒ තුවාලේ එකක් කර එකකට බෝ වෙනවා. මෙතන තිබිලා මෙතෙන්ට බෝ වෙනවා. දැක්කද මෙතන ඉඳලා මෙතෙන්ට බෝ වුණා කියලා. එකක් කර එකක් බෝ වෙනවා. දැන් මෙතන ඉඳලා එකක් කර මෙතන ඇරෙදි ඊළඟ එකට බෝ වෙනවා. අන්න සුදු පාට වුණා. දැන් ඊළඟ එකේ මෙතන ඇරෙදි මෙතෙන්ට බෝ වෙනවා. මෙන්න මේ ඊතලයේ දාපු තැනට තමයි මේ සුදු පාට තුවාලේ බෝ වෙන්නේ. පුතාට තේරුණාද? මොකද්ද කිව්වේ? එයාගේ කකුලේ තුවාලයක් තියෙනවා. ඒක එකක් කර එකක් බෝ වෙනවා. මෙතෙන්ට නෙමෙයි මෙන්න මෙතෙන්ට බෝ වෙන්නේ. දැක්කයි මෙතෙන්ට ආවා. ඊට පස්සේ ඊළඟට මෙතෙන්ට බෝ වෙනවා. මේ තියෙන්නේ. ඊළඟට බෝ වෙන්නේ මෙතෙන්ට. පැහැදිලිද පුතේ? පැහැදිලිද? ඔව් සර්. දැන් එතකොට දැන් මේවා ඔක්කොම කළු බෝල. කළු පාටයි. එතන මේකේ තුවාලෙකුත් නෑ. යාගේ මේ කකුලේ තුවාලෙකුත් නෑ. කකුල් මෙච්චර නැහැ ඉතින්. මෙහෙම දැන් කකුලේ තුවාලේ තියෙන්නේ මෙන්න මේ පැත්තේ උඩ එකේ. කො එක තේරෙන අය අත උස්සන් මෙන්න මෙහෙම. ඔන්න සුදු පාට තුවාලේ උඩට ගියා යාගේ. දැක්කයි මේ වගේ රටාවක් අල්ල ගන්න හැටි. ඊළඟට ඇතුලේ තියෙන බෝලෙත් වටේට කැරකෙනවා. මෙතනින් ගියා උඩට ගියා මෙහෙට ගියා මෙතනින් මෙහෙට ගියා මේ පැත්තට යන්න. ඒ කියන්නේ මෙතෙන්ට එන්න. උත්තරේ දැක්කයි අත උස්සන්න. උත්තරේ ඇවිල්ලා කීයද? 2. ඇඟිලි වලින් පෙන්නන්න. හරි. උත්තරේ 2. උත්තරේ 2. එකද දෙකද? 2. අනේ එක පට්ටපල් බොරුනේ එක වෙන්න බෑනේ. මේ සුදු පාට තුවාලේ තියෙන්නේ උඩනේ. මෙහෙම එක. උත්තරේ එක වෙන්නේ කොහොමද? කොපොයි කියන පච ගෝනියක් නේ. ඒක කිව්වේ. එක කියලාත් කියුණානේ. නෑ? ඈත? ඔයාගේ දිස්ත්‍රික්කේ කොහෙද පුතේ? දිස්ත්‍රික්කේ කොහෙද? කළුතර. එසඳු පුතේ අද උදේ අමල් සර් ඇඳෙන් නැගිට්ටි. අද උදේ ඇඳෙන් නැගිටිනකොට අමල් සර් වම් පැත්තට වැටුණා. අමල් සර්ගේ වම් පැත්ත කන පොඩ්ඩක් ඇහෙන්නේ නැහැ. හයියෙන් උත්තර දෙන්න. දැන් ඕ දෙන්නගේ කතාව ඉවරද? ලොකු දෙයක් එහෙනම්. කමල්ගේ බර සමන්ගේ බරමෙන් දෙගුණයක් ඉතින් අපිට මොකක්ද ගන්නෙ? අපිට පාඩුවේ ඉන්න දෙන්න. කමණිගේ බර මෙන්න කමණිගේ බර. සවණිගේ බරමෙන් දෙගුණයක්. සවණිගේ බර මෙච්චර නම් මෙන්න සවණි කියලා හිතන්න මේ. කමණිගේ බර ඒ වගේ දෙගුණයක්. හරිද? මේ කමණි හොඳේ කමණිගේ බර කොච්චරද? මේ කමණි ලියා ගන්න කමණි. සවණි වගේ දෙගුණයක්. සාවණි
සවනිගේ 32 නම් මෙයයිට 32 නම් මෙයාගේ බර කිලෝ 32 නම් මෙයයි 32 ඒවා දෙක. මෙයයි 32යි මෙතනත් 32යි. එතකොට දෙදෙනාගේම බර කීයද අහන කොහොමද පුතේ දෙදෙනාගේම බර හොයන්නේ? සවනිගේ බර වගේ දෙගුණයක් කමනිගේ බර කියලා තියෙනවා. කමනිගේ බර සවනිගේ බර වගේ දෙගුණයක් කියලා මේ. දෙදෙනාගේම බරෙහි එකතුව කීයද? පුතේ කියන්නේ ඉක්මනට ටක් ගාලා. එක අනේ පව් මේ ටික එකතු කරාම එන්නේ එකද? පිළිතුර එක අනේ ඔයාට. 32ව 3. 32ව 3ක් බලන්න. 32ව 3 32 3ෙන් ගුණ කරන්න. 3 වරක් 2 6යි 3 වරක් 3 9යි උත්තරේ දෙකද? මං අහන්නේ තාම උත්තරේ දෙකද? දැස තුර තුර උත්තරේ 3. ඔයාට නැද්ද මේ කවුරුවත් නැද්ද හේතු වෙලා ඉන්න? ඔයාගේ පිට හේතු කරගෙන ඉන්න කවුරුවත් නැද්ද පිටිපැත්තේ? කවුද ඉන්නේ? අම්මා ඉන්නවද? පුටුව තියනවද? පුටුවේ ඇඳ නැත්තම් කවුරු හරි ළඟින් තියාගන්න හේතු වෙලා ඉන්නවද? එහෙම පිට වදින ගානට මෙහෙම පිට වදින ගානට ඉන්න ඕන හොඳේ. හරි උත්තරේ 96. උත්තරේ 96. ඊළඟට මම වෙන යාළුවෙක් ගාවට යනවා පුතේ. බුදු සරණයි වාට. සර් බුදු සරණයි සර්. බුදු සරණයි පැටියෝ. හොඳට ඉගෙන ගන්න ඕන. අපිට ඊළඟ යාළුවා කවුද එන? නිදිමත හින්දාද දන්නේ නැහැ මයික් එක ඔන් වෙන්නෙත් නැහැ අප්පා. හරි. ජනුදී. ඔව් සර්. මයික් එකට නිදිමතයිද? හරි. ජනුදී මේ මැදට එන්නේ කවුද කියලා පුළුවන් නම් කියන්න. මෙම සංඛ්‍යා සටහනේ ඉලක්කම් හා සංඛ්‍යා කිසියම් ලක්ෂණයකට වර්ග කර ඇත. ප්‍රශ්නාර්ථය ඇති තැනට යෙදිය හැකි සංඛ්‍යාව විය හැකි. මම එක දවසකුත් කියලා දුන්නා මේ එක පැත්තක් කියන්නේ අම්මගේ ලක්ෂණ. අනිත් පැත්ත කියන්නේ තාත්තගේ ලක්ෂණ. මේ තමයි ළමයා. මේ මැද ඉන්නේ ළමයා. ඒකනේ ඔය ළමයින්ට කියන්නේ හන තාත්තගේ වගේ නාහි අම්මගේ වගේ එහෙම කියලා. මෙම සටහනේ ඉලක්කම් සංඛ්‍යා යොදා තියෙනනේ මේ පැත්තයි මේ මැද එන්න ඕන මොකක්ද අහනවා? 11 සර්. 14 එක සර් නෙමෙයි සර්. එක නෙමෙයි. පුතේ මේ බලන්න මේ පැත්තේ තියෙන්නේ 3 වරක් යාළුවෝනේ. 3 වරක් 1 3යි 3 වරක් 2 6යි 3 වරක් 3 9යි 3 වරක් චක්‍රේවා. මේකේ තියෙන්නේ 4 වරක් චක්‍රේවා. 4 වරක් 1 4යි 4 වරක් 2 8යි 4 වරක් 3 නම් 12යි නේ. මෙන්න 4 වරක් 1 4 වරක් 2 4 වරක් 3 4 වරක් 4. එතකොට මෙතන 3 වරක් 1 3 වරක් 2 3 වරක් 3 3 වරක් 4. මේ 12 මේ දෙපැත්තටම අයිතිනේ පුතේ. නේද? ඔව් සර්. 12 3ෙනුත් බෙදෙනවා 4ෙනුත් බෙදෙනවා. ඒ නිසා උත්තරේ 12 හොඳටම තේරුම් නැති කට්ටිය අත උස්සන්න. තේරුණු කට්ටිය අත උස්සන්න. ඒක මාර ගාන. ශිෂ්‍යත්වයට එන්නේ මෙන්න මේ වගේ බඩු එන්නේ. මෙන්න මේ වගේ බඩු එන්නේ. ජනුති මණික තේරුණාද? ඔව් සර්. හිස්තැනට ආයතුරු ඔයාගේ 10න් ලකුණු කියන්නද මම? ඔයාගේ 10න් ලකුණු 7යි. 6යිද? සර්. කීයද? 7යි සර්. ශෙහන්ස. ඔව් අමාල් සර්. ශෙහන්ස මොකෝ කියන්නේ? කෙලින්ම සාත්‍රේ කිව්වා ඔයාගේ ලකුණු 7යි කියලා. දැන් මොකද කියන්නේ? කීයද මං අහන් හිටියේ නෑ. හයියෙන් කියන්න පුතේ. 7යි කියලා සර් කිව්වේ. සර් කිව්පු සාත්‍රේ හරිද වැරදිද? හරි. ඇයි අනේ මට මේ එන්න පේන්නේ නැත්තේ ඕගොල්ලොන්ව? හරි අසාධාරණයි. අනේ සර් මාවත් ගන්නකෝ කියලා තමයි මෙසේජ් එකලා දෙන්නේ. මේකේ කොක්ක එහා පැත්තේ. ඊට පස්සේ කොක්ක මේ පැත්තට හැරෙනවා. ඊළඟ එකේ කොක්ක ඔයාගේ පැත්තට හරවලා දෙන්න. මෙන්න මෙහෙම. උත්තරේ තමයි එක හරි ලේසි උත්තරේ අංක 1.
ඕකේ මම පෙන්නන්නම් කෝප්පයක් තරම් පෙන්නන්නම්. ඔන්න මෙහෙමයි. මෙහෙම තියනවා. මෙහෙම වෙනවා. ඊළඟ එක මෙහෙම වෙනවා. පුතේ පේනවද කොක්ක මේ පැත්තට? ඔව් සර්. අන්න එහෙම කොක්ක පෙන්නුවා යට උස්සන්. පුතේ ජනුදී අමර ඉපදුනේ එක්තරා වර්ෂයක ජනවාරි මාසේ අවසාන ඉරිදා. සාම ඉපදුනේ ඒ වර්ෂයේම පෙබරවාරි මාසේ මුල් ඉරිදා. මේ දින දෙකේම එකතුව 38කින්. එහෙනම් අමර ඉපදුනේ කවදද කියලා අහනවා. අමරගේ උපන්දිනේ කවදාද? කියන්න බලන්න ඉක්මනට. මං කියන්න යනුදී කියන්න බලන්න. ඔයා උනක් එක කමන්න. දවසක බෑ එහෙම කපටි උත්තර දෙන්න බෑ. හොර කපටි උත්තර දෙන්න බෑ එහෙම. සතිය දවසක එහෙම හොරයි. සතිය තමයි ඔක්කොම දවස් තියෙන්නේ. එහෙම නැතුව මේ එළියේ නෑ. ජනුදී පැටියෝ මේ දෙන්නගෙම ඉපදිච්ච දින දෙකේ එකතුව 38යි. ඒ කියන්නේ හිතන්න මෙහෙම එක්කෙනෙක් 30 අනිත් එක්කෙනා 8. ඒ දෙකේම එකතුව 38යිනේ. අන්න ඒ වගේ එකක් අහන්නේ මම. මෙයයි කවද්ද ඉපදුනේ මෙයයි කවද්ද අහනවා. හැබැයි කියලා තියෙනවා මෙයා ඉරිදා දවසකලු අපේ කවුද අමර කොල්ලා ඉපදුනේ ඉරිදා. එතකොට කවුද සාම කෙල්ලා ඉපදුනේ ඉරිදා. 1 2 3 4 5 6 7 මට හිතෙන්නේ මේකත් ඉරිදා වගේ. ඉරිදා සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා. හරිනේ. ඉරිදා සඳුදා ලියා ගන්න අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා. මේක අමාරු ගානක්. හැබැයි මම පට්ට ලේසි කරනවා. අනේ මැනිකේ කතා කරන්නකෝ පැටියෝ. පුතාට බත් කවලද තියෙන්නේ? දෝනි පොඩි කාලේ වගේ බත් කැව්වද? ඔව් සර්. ඒකනේ බත් කැහුවනේ නේ. එහෙනම් හොඳ ළමයා වගේ කියන්න බලන්න. හොඳ ළමයා වගේ කියන්න. අමර ඉපදුනේ මේ උත්තර තුනෙන් මොකද්ද? 29ද 30ද 31ද? ඔය උත්තරේ දාපු හැටි ටක් ගාලා මේ ගාන හැදෙනවා. කොහොම හරි. කියන්න ඔයා කියන උත්තරේ කියන්න. 30 සර්. නෑ පැටියෝ. මැනිකේ මෙන්න මේකයි උත්තරේ. අමර ඉපදුනේ 31 වෙනිදා. ඔන්න බලන්න 31 වෙනිදා දාන්න. මෙතෙන්ට 31. ඊට පස්සේ මේ මාස ඉවරයිනේ පෙබරවාරි මාස එනවා. පෙබරවාරි 1 පෙබරවාරි 2 පෙබරවාරි 3 පෙබරවාරි 4 පෙබරවාරි 5 පෙබරවාරි 6 පෙබරවාරි 7. එතකොට පැටියෝ 31 ඉරිදා 7 වෙනිදා ඉරිදා මේ 31 ඉපදුනේ අමර මේ 7 වෙනිදා ඉපදුනේ සාමගේ අමර 31 සාම 7 වෙනි ඉරිදා. ඒ දෙකේ එකතුව කීයද? ඒ දෙකේ 31යි 7යි එකතුව මේ 31යි 7යි එකතුව කීයද? 38යි. මෙන්න මේ කොටු කරන දෙකේ එකතුව පුතේ 38යි. ඉරිදා දවසේ ඊළඟ ඉරිදා දවසේ එකතුව ඒ කියන්නේ ජනවාරි 31 අමර ඉපදුනා. පෙබරවාරි 7 පළවෙනිම ඉරිදා දවස පෙබරවාරි මාසේ මුල්ම ඉරිදා. මේ මාසේ පටන් ගත්ත මෙන්න මුල්ම ඉරිදා සාම ඉපදුනා. ඒ දින දෙකේ එකතුව 31යි 7යි 31යි 7යි 38යි මෙන්න ගාන. ගාන අමාරුයි තමයි. හැබැයි සුපිරියට තේරෙන්න කියලා දෙනවා. හරි. ඊළඟ ප්‍රශ්නය. ජනිත පැටියෝ මන් ළඟ තියෙනවා කාඩ් වර්ග. කාඩ් තියෙනවා බිංදුව 2 ඉඳලා 9 වෙනකන් තියෙනවා. හරිද? මං ගාව කාඩ් එකක් තියෙනවා. හැමෝම බලන්නේ කාඩ් එක. ඒ කාඩ් එක 2 ඉඳලා 9 වෙනකන් ඕනම එකකින් ගුණ කරොත් ඒක මැජික් කාඩ් එකක්. මැජික් නම්බර් එකක්. තව කාගෙන් ගුණ කරා ඒ ලැබෙන පිළිතුර නිකන් හිතන්නකෝ ඉලක්කම් දෙකක එකක් ලැබුණ කියලා උත්තරයක්. ලැබෙන පිළිතුරේ ඉලක්කම් දෙකේ එකතුව 9යි. ඉලක්කම් වල එකතුව 9යි. ඉලක්කම් වල එකතුව 9යි.
එහෙනම් මා ළඟ තියෙන මැජික් කාඩ් එකේ තියෙන අංක කීයද අහන්න. කීයද අංකේ? එකද දෙකද තුනද? පළවෙනි උත්තරේද දෙවෙනි උත්තරේද තුන්වෙනි උත්තරේද? පළවෙනි උත්තරේ නෑ මැනික 9 කියන උත්තරේ. මා ළඟ තියෙන මැජික් කාඩ් එකේ අංකය 9. මොකද 9 දෙකෙන් ගුණ කරොත් මේ බලන්න 9 දෙකෙන් ගුණ කරන්න. එතකොට එන්නේ 18නේ. ඒකේ ඉලක්කම් වල එකතුව කීයද? 9යිනේ. එතකොට 9 ගුණ කරන්න 3ෙන් එතකොට 27යි. 27 ඉලක්කම් දෙකේ එකතුව කීයද? මේ දෙකේ එකතුව 2යි 7යි 9යි. 1යි 8යි 9යි. පුතේ හිතන්න මා ළඟ තිබිච්ච 9 4ෙන් ගුණ කරා කියලා. 9ක් 4 කීයද? 9ක් 4 36යි. 36 ඉලක්කම් දෙක එකතුව 3යි 6යි එකතු කරාම 9. එහෙනම් පුතේ මේ ආකාරයට බැලුවම ඕනෑම අවස්ථාවක 9 වරක් 5 ගන්න 45යි. 9 වරක් 5 කීයද පැටියෝ? 45යි සර්. 45 ඉලක්කම් දෙක එකතු කරන්න 9යි සර්. 1යි 9යි 2යි 7යි 9යි 3යි 6යි 9යි මේ සෑම අවස්ථාවකම 9 එන්නේ 4යි 5යි 9යි. එහෙනම් පුතේ මා ළඟ තියෙන කාඩ් පතේ අංකය කීයද? 9 එකෙන් ගුණ කරත් දෙකෙන් ගුණ කරත් තුනෙන් ගුණ කරත් හතරෙන් ගුණ කරත් ඒ ලැබෙන උත්තරේ ඉලක්කම් දෙකේ එකතුව 9ම තමයි. මම ඔයාලට සාත්‍රයක් කියන්නද? හා සර්. ඔයා මොකක් හරි ඉලක්කමක් හිතා ගන්න. මොකක් හරි එකක්. ඉලක්කමක්. හැබැයි 10ට අඩු එකක් හොඳ. හරි. ඔයා ඒක 9ෙන් ගුණ කරන්න. 9ෙන්. හරි සර්. 9ෙන් ගුණ කරා. ඒ ලැබිච්ච උත්තරේ දන්නවද ඔයා? ඔව්. ඒ ලැබිච්ච උත්තරේ හොරාට ලියන්න පොතනක හරි. හරි සර්. ඒ ලැබිච්ච උත්තරේට ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද කියලා මන් දන්නවා. කොහොමද සර්? 9. නෑ. ඈ? ඒක කොහොමද එහෙම වෙන්නේ? අනිවාර්යෙන් 9 එන්නේ. ඔයාට 9 එන්නේ ඔයාට වැරදිලා. ඔයා හිතාගත්තේ කීයද කියන්නකෝ. 9. හරි. 9 9ෙන් ගුණ කරාම කීයද? 9 9ෙන් ගුණ කරාම කීයද? 9. 9 9ෙන් ගුණ කරාම 9. 9 වරක් 9. 81යි. 81. 81 ඉලක්කම් දෙක එකතු කරාම කීයද? මේ දෙක එකතු කරාම 8යි 1යි. 9. 9ට ඉංග්‍රීසි වලින් කියන්නේ 9 නෙමෙයිද 10 කියලාද? මේකට කියන්නේ 9ද 10ද? 9 සර්. 9 කියලා. දැක්කද සාත්තරේ? ඔයා තව ඉලක්කමක් හිතා ගන්නකෝ. පුතේ ඔයා මොකක් හිතාගත්තද? දැන් ඔයා හිතන 3 හිතාගත්ත කියලා. 3 9ෙන් ගුණ කරාම 9 වරක් 3 27යි. 27 ඉලක්කම් දෙක එකතු කරාම 2යි 7යි එකතු කරාම 9යි. 9ට ඉංග්‍රීසි වලින් කියන්නේ 9 කියලා. ඉතින් හැමෝටම එන්නේ 9ම තමයි. එහෙනම් ඔක යාළුවන්ගෙන් අහන්න සාත්‍රයක් ඒක. අස්සන සාත්‍රයක්. ගණිතේ සාත්‍රයක්. පහත කාඩ්පතේ ස්ථානට වඩා සුදුසු සංඛ්‍යාව සුදුසු වචන පිළිවෙලින් ඇතුළත් පිළිතුර තෝරන්න. ඩෝනි මම වෙන යාළුවෙක් ගාවට යනවා හොඳේ පැටිය. හා සර්. ඔයාලට මහන්සිනේ? නෑ සර්. ගොඩක් ආදරේ කියලා කියන්නේ නැද්ද? මම සර්ට ගොඩක් ආදරෙයි. කොච්චර ආදරේද? ලෝකයක් තරම් ආදරෙයි. චුටි මැනිකරත් ගොඩක් ආදරේ. අපි ශයන් සර් යමු ඊළඟ යාළුවා ගාවට. පහත සටහනෙහි හිස්තැන සඳහා වඩා සුදුසු පිළිතුර තෝරන්න. මේ පැත්තේ ඉන්නේ පුජ්‍යලයා. පුජ්‍යලයා රෝගියා පාඨකයා වගේ. රෝගියා කවුද? ශයන් සර් රෝගියා ඉන්නෝ ශිෂ්‍යයා ඉන්නෝ මෙතෙන්ට එන්නේ පාඨකයා. ලියා ගන්න. පාඨකයා. පාඨකයා රෝගියා ශිෂ්‍යයා පැත්තේ කට්ටිය. එහෙම නැත්නම් මෙහෙම ගන්නත් පුළුවන්. හරි පාඨකයා පොත පුස්තකාලයේ තියෙන්නේ. රෝගියා ගන්නෙ මොනවද? මේ පැත්තේ තියෙන්නේ ගන්න දේවල්. මේ පැත්තේ තියෙන්නේ මොනවා හරි ද්‍රව්‍ය. පොත් දැනුම රෝගියා ගන්නෙ බෙහෙත්. ලියා ගන්න මෙතන බෙහෙත් කියලා. බෙහෙත් ආරෝග්‍ය ශාලාව ඩිස්පෙන්සරි.
ශිෂ්‍යයා දැනුම ගන්නෙ කොහෙන්ද? ස්ථානය මෙතන. ස්ථානය මෙතන. පාසල ස්ථානය. එතකොට පැටියෝ පාඨකයා බෙහෙත් පාසල කියලා උත්තරේ එන්නේ. පාඨකයා බෙහෙත් පාසල. පාඨකයා බෙහෙත් පාසල. හරි. ඊළඟ ප්‍රශ්නේ. ශිහාන් සර් එන්නේ නැද්ද ඔයා? සෙනල්ලයා චැනල් එක දෙනවද? නැත්නම් මං ඔයාලා ගෙදර ඉන්නද? සර් ශානි දූ නම් මොනවද කකා ඉන්නව මොනවද කන්නේ? මට පේන විදියට විදුශානි කන්නේ මොනවද? දන්න කෙනෙක් කියනවනම් කියන්න. විදුශානි කන්නේ මොනවද? සියමලාද? එහෙනම් විදුශානි මොනවද කන්නේ පැටියෝ? ගල් සියඹල. නෑ චොකලට්. වෙන චොකලට්. කව බලන්න පෙන්නන්න. පිටක් දෙනවද? චුටි මැනික මං අනිත් යාළුවා එක කතා කරනවා. කොහොම මගෙත් එක්ක ආපු විදුශානි විදුශානි නෙමෙයි අනිත් දුව. අම්මා ළඟ ඇති මුදල මා ළඟ ඇති මුදලට වඩා 5ක් වැඩිය. මට වඩා රුපියල් 5ක් අම්මා ගාව තියෙන්නේ. මට වඩා රුපියල් 5යිලු. ඉතින් කොහමද අප්පා පන්ති යන්න සල්ලි ඉල්ලගන්නේ? මට වඩා අම්මා ළඟ රුපියල් 5යිලු වැඩි. රුපියල් 5මලු වැඩි අම්මා ගාව. 5ක් වැඩි. මා ළඟ ඇත්තේ රුපියල් 20කි. ඊට වඩා කියන හැබැයි මල්ලි ළඟ ඇත්තේ අම්මාමෙන් 5 ගුණයක්. නෑ මල්ලි ළඟ ඇති මුදලෙන් 5 ගුණයක් අම්මා ළඟ ඇත. මල්ලි බබා ළඟ තියනවා වගේ 5 ගුණයක් අම්මා ළඟ තියනවාලු. 5 ගුණයක් තියනවලු. 5 ගුණයක්. 5 ගුණයක් කියන එක ඔන්න 5 මෙතන ලියව. පේනවද දන්නේ නැතුව 5 ගුණයක් තියෙනවා. 5 ගුණයක් තියෙනවා. මල්ලි ළඟ වගේ. මට වඩා අම්මා ගාව 5ක් වැඩි. එතකොට මම ළඟ රුපියල් 20 නම් තියෙන්නේ. මං ගාව 20යිලු තියෙන්නේ. මන් ළඟ 20යි. දුව මන් ළඟ 20 නම් අම්මා ළඟ කීයද? ඊට වඩා 5යි වැඩි. 25යි. 25යි පැටියෝ. ඊට වඩා රුපියල් 5යි වැඩි. 25යි අම්මා ළඟ. එතකොට ඒ මුදලෙන් 5න් එකක් මල්ලි ළඟ. මේ අම්මා ළඟ තියෙන මුදලෙන් 5න් එකක් මල්ලි ළඟ ඇති. අම්මා ළඟ ඇති මුදලම මල්ලි ළඟ ඇති මුදලෙන් 5 ගුණයක් අම්මා ළඟ. මේ වගේ 5 ගුණයක් අම්මා ළඟ නම් 25න් එකක් මෙයා ළඟ. එහෙනම් මල්ලි ළඟ තියෙන මුදල කීයද? 25 5ට බෙදන්න. 25 5ට බෙදන්න. රුපියල් 5යි. රුපියල් 5යි. චූටි මල්ලි ගාව රුපියල් 5යි. උත්තරේ 2. අපි වේගෙන් යනවා මේ අවස්ථාවේදී. හරි. වේගෙන් යන්නේ රුවන්ලයි ගෙදරට. පුතේ ප්‍රශ්නේ කියවන්න ඕනේ. රුවන්ගේ මවගේ සහෝදරයාගේ දියණිය රුවනි. රුවිනි නම් රුවන් යනු රුවිනිගේ එහන්න රුවන්ගේ මවගේ සහෝදරයා. මෙන්න පුතේ රුවන් ඇඳගන්න. මෙන්න රුවන්. හැමෝම ඇඳගන්න. රුවන්ගේ අම්මා මෙන්න රුවන්ගේ මව. රුවන්ගේ මව මෙහෙම ටිකක් ලොකුවට අපි ඇඳගමු. මේ ඉන්නේ අම්මා. රුවන් බබාගේ අම්මා. රුවන්ගේ මවගේ සහෝදරයා මේ ඉන්නේ සහෝදරයා. අම්මගේ සහෝදරයා. පොඩි ඊතලයක් ගහමු. අම්මගේ ඥාති නෙමෙයි ඥාති නෙමෙයි සහෝදරයා. අම්මගේ මල්ලි කියලා හිතන්න. මල්ලි හරි අයියා හරි. අම්මගේ අයියා චණ්ඩියා වගේ හොඳේ. එතකොට මාමා නෙමෙයි. මේ ඉන්නේ මාමා. කොණ්ඩේ පුස්සගෙන ඉන්නේ මාමා. ඒ අයිගේ දුවලු රුවනි. සහෝදරයාගේ දියණිය. අම්මාගේ මවගේ අම්මාගේ නෙමෙයි. අම්මාගේ සහෝදරයාගේ දියණිය. රුවනිලු. මෙන්න රුවනි.
දැන් රුවනි කියන්නේ රුවන් යන රුවනිගේ කවුද? රුවනිගේ කවුද අහන? මට කියන්න පුතේ රුවනිගේ කවුද කියලා. අර කවුද? රුවනි ඔයාගේ කවුද? තාත්තගේ මේ කවුද? සහෝදරියගේ පුතා. අන්න එහෙමයි කියන්න ඕන. කියන්නේ මෙහෙමයි. අපේ තාත්තගේ සහෝදරියගේ පුතා. පුතේ තේරුණාද? දුව සර් මම මේ රුවනිගෙන් අහුවා රුවන් කියන්නේ කවුද කියලා. එයා කිව්වා අපේ තාත්තගේ, අපේ පියාගේ සහෝදරියගේ දුව නෙමෙයි පුතා. පියාගේ සහෝදරියගේ පුතා. පියාගේ සහෝදරියගේ පුතා. පියාගේ සහෝදරියගේ පුතා. උත්තරේ කීයද පුතේ? පියාගේ සහෝදරියගේ පුතා. 2 ඉර අල්ලන්නද හදන්නේ? අහස අල්ලන්නද හදන්නේ? උත්තරේ 2. අපි යන් ඊළඟ එකට. දෝනි ඊළඟ ප්‍රශ්නේ කියවන්න පුතේ. පෙරේදාට පෙර දවස සිකුරාදා නම් අනිද්දාට පසු දවස කවදාද? මේ ළමයිට මං අහපු ප්‍රශ්නේවත් තේරුන්නේ නැහැ. අද ඊයේ පෙරේදා එහෙම. ඊට පස්සේ හොට නෙමෙයි. අනිද්දා අනිද්දා ලියා ගන්න මෙහෙම. අද තමයි වැදගත්ම දවස. ඒකේ ඉඳලා තමයි දෙපැත්තට යන්නේ. අද ඊයේ පෙරේදට කලින් දවස පළමුදා. මෙන්න මේක ගොඩක් අය දන්නේ නැහැ. පළමුදා කියන එක දන්නේම නැහැ. දන්නේම නැහැ කවුරුවත් පළමුදා. ඊට පස්සේ පැටියෝ පෙරේදාට පෙර දවස සිකුරාදා නම් පෙරේදටත් කලින් දවස සිකුරාදා. මෙන්න පෙරේදට කලින් දවස මෙන්න මෙයා සිකුරාදලු. එහෙනම් අනිද්දාට පසු දවස. අනිද්දට පස්සේ දවස කියන්නේ ඉතින් අප්පා මේකනේ. අනිද්දට පස්සේ දවස. ඒ දවස කවද්ද දානවා. මෙයා සිකුරාදා, මෙයා සෙනසුරාදා, මෙයා ඉරිදා. මෙයා සෙනසුරාදා වන්නේ. මෙයා ඉරිදා. අකුරු වගේ. ඉරිදා. මටම කියා ගන්න. සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා. ඊට පස්සේ මේක සඳුදා. මේක අඟහරුවාදා. මේක බදාදා. මේක ඇවිල්ලා බ්‍රහස්පතින්දා. උත්තරේ බ්‍රහස්පතින්දා. උත්තරේ අංක 3 බ්‍රහස්පතින්දා. චූටි දු ඔයාගේ එක හරි නේද? සර් පෙරේදාට පෙර දවස පෙරේදාට කලින් දවස සිකුරාදා නම් අනිද්දාට පසු දවස ඒ කියන්නේ අනිද්දා බ්‍රහස්පතින්දා. සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා, සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා. මේක ලස්සන බියුටිෆුල් and then මම මේක 100ට ගණන් කරලා මකනවා. 1 2 3 4 5 6 7 8 9 100. ඔව් දැන් දරුවෙක් ඉන්නවා මේ එයාට ඔය ප්‍රශ්නේ වැරදිලා ෆුල් අප්ෂට් ගිහලා ඉන්නේ. රෙසින්දි සියන්සා. ඉතින් මම 100ට ගණන් කරනකම් මේක මැකුවේ නෑනේ. එයා පොඩ්ඩක් ගමුද? එයා ෆුල් අප්ෂට් ගිහලා ඉන්නේ ප්‍රශ්නේ වැරදිලා. එහෙමද? එහෙනම් අලුවට බුදු සරණයි පැටියෝ කතා කර ඉඳපු පැටියට බුදු සරණයි. ඊළඟ යාළුවට මම යනවා. එක්කෙනෙක් අප්ෂට් එක්කෙනෙක් ඉන්නවනේ. සර්ට මං ගොඩක් ආදරෙයි. බුදු සරණයි සර්. මගේ චූටි මැනිකට බුදු සරණයි හොඳේ. අන්න අර එක චූටි මේ අඩනහිරියෙක් ඉන්නවලුනේ. ඒ අඩනහිරියව දැන් අපි ගන්න ඕනේ. ඒ නිසා යනවා හොඳේ මැනිකේ. මේකේ කපන්න කියලා තියෙන විදිය ඔගේ 3ක් එන්න ඕන. කිරිබත් කොටු 3ක් එන්න ඕන. උත්තරේ 1. ඔයාගේ අතින් මොන හරි වැරදීමක් වුණා. මේක කපලා බලන්න අනිවාර්යෙන් උත්තරේ 1 එන්න ඕන. උත්තරේ 1 එන්න ඕන. මම ඕනම් මේක ඇඳලා පෙන්නන්නම් පොඩි වැඩකින් මෙහෙම. හැම දරුවෙක්ම මෙන්න මේක කොළුවට ගන්නකෝ. මේ කපලා බලන්න නැතු උනත් කරන ක්‍රමයක්. හරිද? මේක මෙහෙම වෙනවා. මේ කිරිබත් කොටුව මෙතන හැදෙනවා මෙහෙම. මෙතන තව කිරිබත් කොටුවක් මෙහෙම එනවා. වටේට මුළු 4 අයින් වෙනවා. බලන්න එතකොට උත්තරේ මොකක්ද කියලා විදුනි? මේ වගේ කිරිබත් කොටු 3කිනුයි වටෙනුයි අයින් වුණාම මෙන්න මේ උත්තරේ නේද එන්නේ. මේක නේද? ඔව් සර්.
ඔව් ඒක බලන්නකො ඇඳලා බලන්න ඇඳලා බලලත් කරන්න පුළුවන්. මේ ඒ තරම් ඒ මහලුකු අමාරුවක් නැහැ. මෙතන කිරිබත් කොටුවක් වගේ එකක් මෙතනත් එනවා. මැදටත් එකක් එනවා. ඒතර කිරිබත් කොටු 3යි වටේ කෑලි අයින් වෙනවා. මෙන්න මේ කොටස අයින් වෙනවා. මේකයි විදුනි තේරුණාද පුතේ? ඔව් සර්. මෙන්න මේ ටික අයින් වෙනවා. අනේ මම බලාපොරොත්තු වෙන් හිටියේ ඔයාගේ වැඩේ හරියයි කියලා. වැඩේ අසාර්ථක වුණානේ මේ සැරේ. කලබල හින්දා ඔක අසාර්ථක වෙන්නේ නැත්තේ. ওই ටික අයින් කරාම මේක එන්නේ කවදාවත් මේක එන්නේ නැහැ. මේක එන්නේ නැහැ. හරි. දෝනි බුත් සරණයි පැටියෝ. මේ සර්වයි සර්. සරණයි පැටියෝ. පුතේ වැරදි ප්‍රකාශය මොකද්ද? පොල් තෙල් ජලය මත පාවෙයි ඒක හරි. පැස්බරා යනු පියාසර කරන්න බැරි නොහැකි පක්ෂියෙක්. ඔව් පැස්බරාට පියාසර කරන්න. පැස්බරා යනු පියාසර කළ නොහැකි කෙනෙක්. ඔව් ඒකත් හරි. හැබැයි පට්ටපල් බොරුවක් තියෙනවා පළවෙනි එක. පුළුන් කිලෝ එකට වඩා යකඩ කිලෝ එක බරින් වැඩිය නැහැ. එහෙම නැහැ. පුළුන් කිලෝ එකයි යකඩ කිලෝ එකයි දෙකම බරින් සමානයි. හිතාගන්න මෙතන. බර සමාන කියලා. බර සමානයි. නෑ අත උස්සන්නේ. පුළුන් කිලෝ එකයි යකඩ කිලෝ එකයි බරින් සමානයි කියලා. ඔයාලා කාගෙන් හරි අහන්න. කාගෙන් හරි අහන්න පැටියෝ පුළුන් කිලෝ එකද යකඩ කිලෝ එකද බර කියලා. ගොඩක් කට්ටිය කිය යකඩ කිලෝ එක බරින් වැඩි කියලා. මෝඩයි. හරිම මෝඩයි. දෙකම එක සමානයි. කොබලන් දැන් ඒක අදින් පස්සේ දන්න අය අත උස්සන්න. යකඩ කිලෝ එකයි පුළුන් කිලෝ එකයි බර සමානයි කියලා. දෙකම කිලෝ එකයිනේ අප්පා. දෙකම කිලෝ එකයි. ඉතින් කොහමද? මෙහෙම හිතන්න. යකඩ කිලෝ එකයි පිත්තල කිලෝ එකයි. දෙකම බර සමානයිනේ. යකඩ කිලෝ එකයි ගැඩොල් කිලෝ එකයි. දෙකම බර සමානයිනේ. යකඩ කිලෝ එකයි පුළුන් කිලෝ එකයි. දෙකම ඉතින් කිලෝ එකයිනේ සමානයි. බරින් වැඩි නෑ. යකඩ බර වැඩි මේ පුළුන් කිලෝ එකට වඩා යකඩ කිලෝ එක බර වැඩි නෑ. දෙකම සමානයි. හරි මගෙත් එක්ක ඉන්නේ කවුද පැටියෝ? ඉක්මනට එන්න. සර්. ඔව් මැනිකේ මුල සිට ගණන් කර තුන්වෙනි අකුර හැම වෙලාවෙම කැපුවොත් එම් පොළොන්නරුව කියන වචනේ අවසානි ඉතුරු වෙන්නේ මොන අකුර දානවා? පුතා කියන්න බලන්න. දෙක. ඔන්න මැනික පටන් ගන්නවා මං. 1 2 3 කියලා. 1 2 3 අල් නයන්න කැපුවා. 1 2 3 වයන්නත් කැපුවා. අයිමත් 1 2 3 නයන්නත් කැපුවා. 1 2 3 ලොයන්නත් කැපුවා. ඉතුරු වෙන්නේ මොකද්ද? මොකක්ද ඉතුරු වෙන්නේ? පොරු කියන එක. පොකුරයි රු අකුරයි සර්. ඔව් පොයන්නයි රුයන්නයි. බලන්න අයිමත් 1 2 3 කියලා මේක කැපුවා. 1 2 3 කියලා මේක කැපුවා. අයිමත් 1 2 3 කියලා මේක කැපුවා. ඊට පස්සේ ඉතුරු වෙන්නේ මෙතන රුයන්න ඉතුරුනා මෙතන පොයන්න ඉතුරුනා. හරි. දෝනි පැටියෝ බස් රථයක් ධාවනය වෙනවා. ඒක ධාවනය වන දිශාව මොකක්ද කියලා අහන්න. අපි බස් එකට නගිනවා නම් පුතේ අපි මෙහෙම බස් එකට කට්ටිය නැග්ගොතින් මෙන්න නැග්ග කියලා හිතන්න. මෙන්න කට්ටිය නගින්න හදන්නේ බස් එකට. නගිනකොට අපි මේ පැත්තට නගින බස් එකක දොරවල් වලින් තමයි උත්තරේ හොයාගන්නේ. දොර මේ පැත්තේ නම් බස් එක යන්නේ අරහෙට. බස් එක යන්නේ අරහෙට. මෙන්න මෙහෙට ඉතලයක් දාගන්න. වමටයි බස් එක යන්නේ. පැහැදිලිද? මේකේ දොරවල් තිබුණේ නැත්තම් දොරවල් නැති බස් එකක් ඇන්දනම් මෙහෙම බස් එකක් මෙන්න මෙහෙම බස් එකක් තිබුණා නම් ඒක යන්නේ දකුණට. මෙයා යන්නේ දකුණට. එහා පැත්තේනේ දොරවල් ටික තියෙන්නේ. හරි ශේහන් සර් මම කතා කර ඉඳපු දුව කෝ බලන්න කතා කරන්න. සර්. චුටි මණිකේ මගෙත් එක්ක කතා කරන්න ඉක්මනට. එකම දිනයකදී පෙරවරු 6 සිට පස්වරු 6 කාලය තුල පැය 12ක් රවුන්ඩ් කරන්නේ මෙතන පැය 12ක් කියලා. 6 ඉඳලා උදේ 6 ඉඳලා හවස 6 වෙනකම් පැය 12ක්. පැය 12ක් කියන්නේ ඉතින් විනාඩි කටුව රවුන්ඩ් 12ක් කරකිනවා. පැය 12ක් කියන්නේ විනාඩි කටුව මිනිත්තු කටුව රවුන්ඩ් 12ක් කරකිනවා. මිනිත්තු කටුව රවුන්ඩ් 12යි මේ විදියට යා කරගන්න. මිනිත්තු කටුව පැය කටුව උඩින් යන වාර ගන්න. ඉතින් පැය කටුව කොහොමත් එක රවුමක් යනකොට පහු ගන්නවනේ. මෙහෙම හිතන්න. මේ පැය කටුව කියලා හිතන්න. මිනිත්තු කටුව පැයක් යනකොට මෙහෙම ගිහිල්ලා මෙතෙන්ට ආයෙනවා. මේ ගිහිල්ලා මෙතෙන්ට එනවා. ඒ වගේ ඉතින් පැය 12ක් කියන්නේ පැය 12ක් කියන්නේ 12 වතාවක් එයාව පහු කරගෙන යනවා කියන එක. දෝනි ඔයාගේ දිස්ත්‍රික්කය කොහෙද පුතේ? පොළොන්නරුව. නේ ඔයා පොළොන්නරුවේද? විචාක පුවක් ගස් යන ඒවා අතර සම්බන්ධතාවය පහත දැක්ක ඉතාමත්ම ලේසි ප්‍රශ්නයක් ඒක නම් අපිට
මේ ලෝකේ විශාලම එක මෙතන තියෙන ඒවායින් ගස් නෑ ශාක. මෙතන ලියන්න ශාක කියලා. හොඳ බබාලා වගේ ශාක ලියන්න. ශාක ඇතුලේ තියෙනවා පඳුරු, පැලෑටි, වැල්, ගස්. එහෙනම් ගස් කියන එක මෙතන ලියන්න පුළුවන්. ශාක වර්ගයක් තමයි ගස්. ගස් වර්ගයක් තමයි ශාක හරි, ගස් හරි ඊළඟට තියෙන පුවක්නේ. අන්තිමට පුවක් මැදින් ලියුවා. පුවක් කියන්නේ මේ ශාකවල ශාකයක්, ගස් වර්ගයක්. මොන ගහද? පුවක් ගහ. පුවක් ගහ මැදට. එහෙම නැතුව පුවක් කියන එක උඩට දාලා පුවක් ගස් ශාක එහෙම ලියන්නේ. මේ ලෝකේ ශාක තියෙනවා. ශාක ඇතුලේ ගස් වර්ග තියෙනවා. ගස් ඇතුලේ වර්ගයක් තමයි පුවක්. එහෙනම් කළු පාට ත්‍රිකෝණයෙන් කියන්නේ පුවක් උත්තරේ 3. පුවක් උත්තරේ 3. පුවක් උත්තරේ 3. පුවක් උත්තරේ 3. අනේ පින් සිද්ධ වෙයි මට ලකුණු දාන්න. පින් සිද්ධ වෙයි. හරි දෙකකට 5යි. හරි දෙකකට 5යි. හරි දෙකකට 5යි. හරි දෙකකට 5යි. ඉතුරු වුණොත් එක හරියක් එයාට 3යි. අන්න එතනින් තමයි ලකුණු හදන්නේ. වැරදුනොත් මෙන්න. මේක වරද්ද ගන්න එපා. එක හරියක් ඉතුරු වුණොත් 3යි. ඉතුරු නැත්තම් 5ේව යන්නේ. ඉතුරු වුණොත් 3. හරි. එහෙනම් පුතේ මං අලුත් යාළුවෙකුට යනවා මැනික. ඔයාගේ සිග්නල් වල ෆෝල්ට් එකක් තියෙනවා. මම හෙන්නේ කැඩි නිසා. හොඳේ පුතේ. සර්ට බුදු සරණයි. හා මැනිකේ බුදු සරණයි. ඔයාට ගොඩක් ආදරෙයි. එන්න පුතේ මයික් ඔන් කරපු දුව. සර් දෝනි ඔයා වෙලාවට හිටියේ. මදාරාගේ ගවුමේ නිවැරදිව පාට තීරණය කරන්න ඕන මැනිකේ. කොහොමද තීරණය කරන්නේ? එක එක දේවල් කට්ටිය කියනවා. සමහර රතු පාටයිලු අපිට වැඩක් තියෙන්නේ. රුවණිගේ ගවුම මදාරාගේ ගවුමට වඩා ලා පාටයිලු. ඒත් ඉතින් අපිට වැඩක් නැහැ. මට ඕන මදාරාගේ ගවුමේ පාට. මට කිසිම දෙයක් එපා පුතේ. මදාරාගේ ගවුමේ පාට දැනගත්තොත් මට කියන්න. රුවණිගේ ගවුම මදාරගේ ගවුමට වඩා ලා පාටයි ඒක ඕනෙත් නැහැ. චුට්ටක් ඉන්න පුතේ දෝනි. රුවණිගේ ගවුම සවණිගේ ගවුමට වඩා තද පාට. සවණිගේ ගවුම වැඩකුත් නැහනේ. සවණිගේ ගවුම රතු පාට. සවණිගේ ගවුමේ පාට මදාරාගේ ගවුමට සමානයි. මෙන්න වැඩ. සවණිගේ ගවුමේ පාට මදාරාගේ ගවුමේ පාටට සමානයි. දැන් දෙයියනේ මදාරගේ නේ සවණිගේ ගවුම හොයාගත්ත නම් හරි. සවණිගේ ගවුමේ පාට හොයාගත්ත නම් නියමයි දැන්. තියනවද එහෙම උත්තරයක්? සවණිගේ ගවම තියෙන රතු පාට. මේ තියෙන්නේ සවණිගේ ගවුම රතු පාටයි කියලා. සවණිගේ ගවුම රතු පාටයි. ඒකට සමානයිලු මදාරගේ ගවුම. මෙන්න පුතේ සවණි ඇඳ ගන්න හැමෝම සවණි. පුතේ ඔයාගේ මේ හරි ගාන පොඩ්ඩක් ගණන් කරන්න ටක් ගාලා. සවණිගේ ගවුම රතු පාටයි. පුතාලා හැමෝම මේ රතු පාටට ඇඳ ගන්න. සවණිගේ ගවුම රතුයි. ඒ පාටමලු මදාරගේ ගවුම පාටත් ඒ පාටමලු. මදාරගේ ගවුමත් රතුම තමයි එහෙනම්. දෝනි කීයද හරි ගාන? ඒ කියන්නේ වැරදි ගාන බැලුවා නම් හරි ටක් ගාලා. 16යිලු සර්. 16යි. 16යි. මේකයි 17යි. 17යි. අද චුට්ටක් අඩු වෙලා අපේ ප්ලේ අමාරුයිද? අද චුට්ටක් අඩු වෙලා නේද පුතේ? ඔව් සර්. ඒකනේ මේ දක්වා කරපු අමාරුම පේපර් එකක්. මේක ආයේ තව දවසක කතා කරනවා. කැමති අය එන්න පුළුවන්. හොඳේ මම ගෲප් එකට පණිවිඩය දාන්නම්. එහෙනම් පුතේ මදාරාගේ ගවුමේ පාට තීරණය කරන්න. මදාරාගේ ගවුම පාට තීරණය කරන්න. A සහ D උත්තර දෙක හොඳටම ඇති. සවණිගේ ගවුම රතු පාටයි කියනවා. සවණිගේ ගවුම පාටමලු මදාරගේ ගවුම. සවණිගේ ගවුම රතු පාට නම් මදාරගේ ගවුමත් රතු පාටයි. එහෙනම් අපි දන්නවා A සහ D විතරක් ඇති. ඔය මහලුකු මදාරගේ ගවුමේ පාට දැනගන්න. මදාරගේ ගවුමේ පාට දැනගත්තේ සවණිගේ ගවුම රතු නිසා. පැහැදිලිද පුතේ? ඔව් සර්. හරි. අපි යම් 25ට පුතේ. A කඩදාසි පටියයි B කඩදාසි පටියයි දෙක තියලා පුතේ මේ වගේව චුට්ටක් හොඳ ළමයි වගේ මේක ඇඳලා බලන්න මාරයි. සුපිරි ගාන. මම දැක්ක ශිෂ්‍යත්ව මාරයි කිව් වැඩක්. මේ දෙක මෙහෙම තියුවම මේකේ තද කළු අකුරෙන් තියෙන්නේ මොකද්ද මැනිකේ? වචනේ නොහැකි. අන්න එක රවුන්ඩ් කරන්න. මේක අතිශය වැදගත්. පුදුමාකාර විදිහට වැදගත් වචනයක්. ශිෂ්‍යත්වයේදී මේ වචනේ අතිශය වැදගත්. අමල් සර් තමයි නිතරම මේ වචන රවුන්ඩ් කරන්නේ. නොහැකි කියන එක.
ඒ කඩදාසි පටිය මත B කඩදාසිය තැබුවොත් කිසිම දවසක තියන්න බැරි විදිය මොකක්ද අහනවා. මේකයි ඒ කඩදාසි පටිය මත B කඩදාසි. මෙයාව ගිහින් තියන්නලු මේක උඩ. ඒකල ඉතින් ලස්සනට මේක හදන්න පුළුවන්. දෙවෙනි රූපේ හදන්න පුළුවන්. ඔව් සර්. කොහොමද දන්නවද? මෙයාව ගෙනහිල්ලා මේක උඩින් තියුවොත් මෙන්න මෙතනින් තියමු අපි. මෙන්න මේ ඒරියා එකෙන් තියුවොත් මෙතනින් තියුවොත් මොකද වෙන්නේ? මෙතන ත්‍රිකෝණයක් එනවා. මෙතන ඉරක් එනවා. හිරු ටීවී වගේ එකක් එනවා මෙහෙම. නේ පුතේ? ඔව් සර්. ත්‍රිකෝණයකුයි ඉරකුයි එනවා. ඉතින් හරිනේ. මේ උත්තරේ හරි නෙමෙයි. ඔව් සර්. හැබැයි මේක කන පිට ගහලා තියෙන්නේ. ත්‍රිකෝණය මේක කන පිට ගහලා. ඔව්. මේ රූපේ කන පිට ගහලා ඉවර වෙලා මෙයා කන පිට ගහලා ඉවරලා මේක උඩින් තියුවම ත්‍රිකෝණයේ තනුවයි මේ මැද තියෙනවා. හරි. මෙහෙම වෙන්න පුළුවන්. මෙයාව ගෙනහිල්ලා මෙහෙම තියෙන හැබැයි මෙයාව කන පිට ගහනවා. මේ කන පිට කියන්නේ උඩ යට මාරු කරනවා. දෙපැත්ත. මේ ත්‍රිකෝණය මෙහෙට එනවා රවුම මෙහෙට යනවා. මේක වෙන්න පුළුවන්. මෙහෙම වෙන්න පුළුවන්. මේක හරි. මෙතනත් වෙන්න පුළුවන් නේ පැටියෝ. මේ තියෙන විදියටම මේ දෙන්න තියෙනවා. හැබැයි එයාව ගහලා මෙයාව නොපිට ගහලා මෙයාවම මොන බලන්න පුතේ මෙයා එහෙමම තිව්වා මෙතන මේ දෙන්න එහෙමම තිව්වා ත්‍රිකෝණේ තරුව හැබැයි අනිත් කාඩ් එක එහා පැත්ත ගහලා මෙතනත් තියලා තියෙන්නේ මේ දෙන්නම තමයි හැබැයි නොපිට ගහලා මේ දෙන්න ත්‍රිකෝණේ යටට හිටින විදිහට මේ තියලා තියෙන්නේ ඒකත් හරි ලියා ගන්න මේකත් හරි මෙයාවත් හරි මෙයාවත් හරි කවදාවත් පැටියෝ මෙහෙම වෙන්න පුළුවන්ද මේ ඉර කලින් ඇවිල්ලා ත්‍රිකෝණේ පස්සට දැන් මෙහෙම ත්‍රිකෝණේ ඉස්සරහ ඉර පස්සටනේ තියෙන්නේ දැන් මේ කාඩ් එක මෙහෙම හැරෙවොත් ඉර ඉස්සරහට ත්‍රිකෝණේ පස්සට ගිහිල්ලා නොපිට හැරෙන්න ඕන මන් දන්නේ කොහම වුණත් කවදාවත් මේ දෙක මෙහෙම තියෙද්දි ඉරට ඉස්සරහට එන්න බෑ ඉර ඉස්සරහට එන්න ඕන ත්‍රිකෝණේ මෙතෙන්ට ත්‍රිකෝණය ඇවිල්ලා අවනම් හරි එහෙනම් පුතේ ජීවිතේට මේක වෙන්න බෑ මෙහෙම බලන්නකො මෙතන මේ B කාඩ් එක මේක කියන්නේ ජපානයෙන් එන්න තියෙන මෙහෙමයි කියලා ජපානයෙන් අපේ රටට එවලා තියෙන ත්‍රිකෝණේ ඉරයි ඉතින් මෙතන තියෙන ඉරයි ත්‍රිකෝණේ ඉන්නේ තේරුණාද පැටිය ඔව් සර් එහෙම වෙන්න බෑ කවදාවත් බැරි උත්තරේ එක කවදාවත් වෙන්න බැරි ඔයා බලන්නකො පුතේ පිරි IQ උගන්නන පන්තියක් මේ සුපිරියට IQ ටික හදා ගන්න පුළුවන් මං ආසයි මං ඔයාලට බලාපොරොත්තු වෙන ලංකාවේ හොඳම IQ පන්තිය මට 10ක් නෙමෙයි 9ක් නෙමෙයි 8ක් නෙමෙයි 7ක් නෙමෙයි 6ක් නෙමෙයි 5ක් නෙමෙයි 4වෙනියක් නෙමෙයි 3වෙනියක් නෙමෙයි 2වෙනියක් නෙමෙයි ලංකාවේ අංක 1 IQ පන්තිය හදන්න සර්ට ඕනකම තියෙනවා හරිද ඒ බලාපොරොත්තුව මට තියෙනවා ඒක හදනවාම තමයි දරුවන් හොඳට උගන්නලා එහෙම නැතුව කටින් නෙමෙයි මං ඒක කරන්නේ හරිද ශේහන් සර් අමාල් සර්ට උදව් කරනවද ලංකාවේ හොඳම IQ ක්ලාස් එක හදන්න අපි දරුවන්ට හොඳම IQ දැනුම දීලා ශිෂ්‍යත්ව පේපරේ ගොඩාක් ලේසි වෙන විදියට අපි දරුවන්ට උදව් කරමු එතකොට කොහොමත් ඒක ඉබේම වෙනවා අකේෂි 1 2 3 කියලා අංක දාන්න පැටියෝ පේනවද මැනික 1 2 3 අංක දාපුවා පේනවද මෙතන අකේෂි ඔයා ඉන්නවද ගියාද හරි පැටියෝ 1 2 3 අංක දාන්න ඊට පස්සේ මේකේ ගාන මේකේ තියෙන සමචතුරස්‍ර ගාන හොයන්න තියෙන ලෝකේ තියෙන මුළු ලෝකෙම තියෙන ලේසි ක්‍රමය දෙන්න හදන්නේ එක් වරක් එක කීයද මෙයා මුල කරන්න එක් වරක් එක එකයි මෙන්න මෙහෙම ලියාගන්න එක් වරක් එක දෙවරක් දෙක තුන් වරක් තුන හරිද එක් වරක් එක එකයි දෙවරක් දෙක හතරයි තුන් වරක් තුන නවයයි ඔය කට්ටිය එකතු කරන්න 14යි මේ යාළුවෝ ටික එකතු කරා නම් උත්තරේ ඩෝංගාලා එනවා 14යි ඔය ටික එකතු කරාම පිළිතුර 14කි ලස්සනට තේරෙනවද අපහැදිලිද තේරෙනව සර් ටිකක් තේරෙනවද ලස්සනට තේරෙනවද ලස්සනට තේරෙනවා මේක නැත්නම් අමාරු ක්‍රමේ මං කියන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි මෙන්න මේ 4 එකතු වුණොත් 10යි මේ 4 එකතු වුණොත් 11යි
මේ 4 එකතු වුණොත් 12යි. මේ 4 එකතු වුණොත් 13යි. ලොකුම එකයි 14යි. අනේ එතකොට අමාරුයි. ඊට වඩා ලේසි 1 2 3 ලියනවා. එක්වරක් 1 ලියනවා. දෙවරක් 2 ලියනවා. තුන්වරක් 3 ලියනවා. ඒ ඔක්කොම එකතු කරලා මෙන්න මෙහෙම ගන්නවා. උත්තරේ 14යි. නියමයි. යන් ඊළඟ ප්‍රශ්නෙට. අකේෂී 27 වෙනි එක කියවන්න පුතේ ප්‍රශ්නේ. පහත රූපය දක්වා ඇති ඝන වස්තුව එහි ඇති කඩඉර දිගේ කපා සමාන කොටස් දෙකකට වෙන් කළහොත් ලැබෙන කැපුම් මුහුණතේ හැඩය කුමක්ද? දැන් පුතේ අයිස්ක්‍රීම් කෝන් එකක් වගේ එකක් අරන් මෙන්න මෙහෙම මැදින් කැපුවතින් ඇතුල් පැත්ත මේ වගේ එකක් එනවද? නෑ. නෑ. ඔයා ගැහුවේ මේකටනේ? නෑ. එහෙනම් මොකද්ද? එක. නෑ මන්ට. ඕකේ හැදෙන්නේ ඇතුල් පැත්තේ මුහුණත මෙන්න මේ බබා. ඇතුල් පැත්ත හැදෙන්නේ මෙහෙම. ඒ කියන්නේ මෙහෙම කපලා බැලුවම මෙහෙම ඇතුල් පැත්ත මේ එයා පේන්නේ මට මෙහෙම ත්‍රිකෝණයක් වගේ, මෙහෙම ත්‍රිකෝණයක් වගේ, මෙහෙම ත්‍රිකෝණයක් වගේ පේන්නේ. මෙයා උත්තරේ අංක 3. ඔයාලා මේ වගේ එකක් ඕනනම් මැටි වලින් හදලා බලන්න. මැටි වලින් හදලා මෙහෙම කපලා බලන්න. පිහියක් කරන් මැදින් කපලා බලන්න. එතකොට ත්‍රිකෝණයක් හැඩේ පේන්නේ ඇතුල් පැත්ත. ඇතුල් පැත්ත පේන්නේ ත්‍රිකෝණයක් හැඩේ. එහෙමයි ගන්නෙ. හරි. යන් ඊළඟ එකට. ශාලාවක පුටු තබා ඇත්තේ රවුමට එහි අංක 1 පුටුවට මුහුණලා ඇත්තේ 14 වෙනි පුටුව නම් මෙහි ඇති පුටු ගාන කීයද? ඔයා කියන්නේ උත්තරේ කීයද? 2. කීයද? 2. මම කියන්නේ 26. දෝනි කොහමද ඔයා ගත්තේ? ඒකේ වෘත්තයක් ඇන්දා. ඔව්. එකට 14 මුහුණලා ඉන්න විදියට අංක දාගත්තා. ඔව් ඊට පස්සේ එකේ ඉඳන් 14ට ඉලක්කම් ටික ලියාගෙන ගියා. චූටි මැනිකේ ඊට වඩා ලේසි ක්‍රමයක් කියන්නද? අනේ මෙන්න මේ 14න් එකක් අඩු කරන්න. 14න් එකක් අඩු කරන්න. කීයද උත්තරේ? 13යි. 13යි. ඔය 13 දෙකෙන් ගුණ කරන්න. ඔය එන 13 දෙකෙන් ගුණ කරා නම් 26යි උත්තරේ. ඇයි පැටියෝ මෙතන ඉඳලා මෙතෙන්ට 14න් එකක් අඩු කරාම 13යිනේ. ඒ පැත්ත වගේම කොටසක් අර පැත්තේ පුටු තියෙනවා. පැහැදිලිද? මේ පැත්තේ පුටු 13 නම් මේ 13යි. 14න් එකක් අඩු කරනවා. එතකොට උත්තරේ 13යි. 13 දෙකෙන් ගුණ කරනවා. එතකොට උත්තරේ 26යි. උත්තරේ 26යි. තේරුණාද? ඔව් සර්. සුපිරිනේ? ඔව් සර්. සුපිරි නේද? තව ගානක් හදමු එහෙනම්. තව ගානක් හදමු. මෙතන මෙහෙම කරමු. මෙතන 1 තියෙනවා. මෙතන 31 තියෙනවා. මෙතන 31. දැන් මේකේ පුටු ගාන හොයන්නේ කොහොමද? ඔන්න බලා ගන්න. 31න් එකක් අඩු කරනවා කීයද? 30යි. ඔව් ශාලාවක පුටු ඇත්තේ මෙසේ පළවෙනි පුටුවට විරුද්ධ පැත්තේ 31 වෙනි පුටුව තිබේ නම් මෙහි ඇති පුටු ගාන කීයද? ශිෂ්‍යත්වයට මේ සැරේ ආවොත් 31න් එකක් අඩු කරාම කීයද පැටියෝ? 30. මේ පැත්තේ පුටු 30 නම් ඊට මොකද කරන්නේ? පුටු 30යි. 30 දෙකට ගුණ කරනවා. එතකොට 60යි. ආන්න හරි මේ පැත්තේ 30යි මේ පැත්තේ 30යි 30යි 60යි. අන්න එහෙමයි හදන්නේ පුතේ. අන්න එහෙම. ලේසිනේ? ඔව් සර්. ඒක මා ලේසි. මේ පැත්තේ 14 14 එකක් අඩු කරා 13යි. මේ පැත්ත 13 13 ඒව දෙකක් 26යි. 13 වරක් දෙක 26යි. හරි. 29 වෙනි ප්‍රශ්නෙත් ඔයත් එක්ක ගන්න. තව ප්‍රශ්න දෙකක් ඔයත් එක්ක ගන්නවා මේක. හා සර්. පහත දැක්වෙන්නේ ගමක සැලැස්මකි. ඒ පිළිබඳ කර ඇති ප්‍රකාශ අතරින් වැරදි ප්‍රකාශය තෝරන්න. මේකේ වැරදි ප්‍රකාශය මොකද්ද? බෙහෙත් ශාලාවට වඩා උස් බිමක පන්සල ඇත. මෙතන බෙහෙත් ශාලාව. පන්සල උඩින් ඔව්. ඇයි වැව මෙහෙ තියෙනවා නම් වැවේ වතුර බහින්නේ පල්ලෙහා පැත්තටනේ. මෙහෙ පල්ලෙහා වැවෙන් වතුර බහිනවා මෙහෙට. බෙහෙත් ශාලාව පල්ලෙහා පන්සල උඩ. ඒක හරි කියලා තේරෙනවද පුතේ? ඔව්. ඒක හරි. මේක හරි. මේක උත්තරේ නම් හරි නෑ. දැන් අහන්නේ වැරදි ප්‍රකාශය. වැරදි ප්‍රකාශය. ක්‍රීඩා පිටියට උතුරෙන් වැව පිහිටියේ නම්
ක්‍රීඩා පිටියකෝ ක්‍රීඩා පිටියට උතුරෙන් වැව. හා ඒකත් හරි. පන්සලට බටහිරෙන් බෙහෙත් ශාලාව. පන්සලට බටහිරෙන් බෙහෙත් ශාලාව. කො බලන්න. පන්සලට බටහිර පැත්තෙන්. ඒක හරිද පුතේ? ඔව් සර්. ක්‍රීඩා පිටියට උතුරෙන් වැව පිහිටියේ නම් පාසලට sorry පන්සලට නෙමෙයි පාසලට බටහිරෙන්. පාසලට බටහිරෙන් බෙහෙත් ශාලාව තියෙනවා. ඒකත් හරි. පන්සල නෙමෙයි හොඳේ පාසල. හරිද? ක්‍රීඩා පිටියට උතුරෙන් වැව තියෙනවා. මේට උතුරෙන් වැව තියෙනවා. ඒකත් හරි. පාසලට බටහිරින් බෙහෙත් ශාලාව තියෙනවා. ඒකත් හරි. දැන් වැරද්ද මොකද්ද? 3. ඇයි වැරද්ද? තැපැල් කාර්යාලයේ සිට පන්සලට යන්න තියෙන්නේ වැව් බැම්ම මතින්ම විතරයිලුනේ. ඔන්න තැපැල් කාර්යාලයේ ඉඳලා මිනිස්සෙක් යනවා මෙන්න මෙහෙම වැව් බැම්ම ගාවින් පන්සලට. ඒ පාර විතරයි තියෙන්නේ. පුතේ මට කියන්නේ මේ ඇඳපු පාර විතරද පන්සලට යන්න තියෙන්නේ? නෑ සර්. තව පාරක් තියෙනවනේ. මෙන්න පාර. මේ පට්ටපල් බොරුනේ කියලා තියෙන තව පාරක් තියෙන්නේ මේ. ඕන්න අනිත් පාර. එහෙනම් බොරුවක් තියෙනවා. තැපැල් කාර්යාලේ ඉඳලා පන්සලට යන්න පුළුවන් වැව් බැම්ම උඩින් විතරයිලු. පට්ටපල් බොරු. පට්ටපල් බොරු. පට්ටපල් බොරු. පාරවල් දෙකක් තියෙනවා නේ පුතේ. ඔව් සර්. හරි. චුටි දු යමු ටක් ගාලා ඊළඟ ප්‍රශ්නෙට. පහතරු. y භාජනය සම්පූර්ණයෙන් පිරවීමට x. පුතේ ඔව් සර්. ඊළඟ ප්‍රශ්නේ කියවන්න පුතේ ඔයා. y භාජනය සම්පූර්ණයෙන් පිරවීමට x හා v භාජන දෙකම යොදාගෙන අවම වශයෙන් කීවරක් ජලය පිරවිය යුතුද? පුතේ මෙතන 2යි. දැන් මේකේ 12යිනේ. මේ 12 පුරවන්න ලීටර 12 පුරවන්න දෙකෙනුයි එකෙනුයි කී සැරයක් වතුර දාන්න ඕන දාන්න. හා මට කියන්න මෙහෙම එකක් දැම්මොත් කීයද කියලා. මෙහෙම එක සැරයක් මේ දෙකෙන් දැම්මොත් 4 සැරයක්. දෙකම යොදාගෙන. දෙකෙන්ම සර් කිව්වා. ඔව් දෙකම යොදාගෙන දෙකම යොදා ගන්න ඕන. මෙහෙම එක සැරයක් දැන් දෙකෙන්ම එක සැරයක් දැම්මොත් දැන් කීයේ? 3. 2යි 1යි 3යි. 3යි. ආ මෙතන ලියන්න 3යි කියලා. ඔය වගේ 3ඒව 4ක් නේ 12 වෙන්නේ. එහෙනම් ඔන්න බලන්න තව දානවා. මෙන්න දානවා, මෙන්න දානවා. දැන් කීයේ? ආයේ 3යි. 2යි 1යි 3යි. ඊයේ පුතේ 3යි 3යි 6යිනේ. ඔන්න බලන්න තව සැරයක්. මෙහෙම දැම්මා, මෙහෙම දැම්මා. එතකොටත් 3ක් පිරෙනවනේ. දැන් 9යි. මෙහෙම දානවා, මෙහෙම දානවා. දැනුත් කීයද? 3යි. 3යි. මේ බලන්න පුතේ 3ඒව 4ක් 12යිනේ. 3 ඇයිද? මෙතන 2යි මෙතන 1යිනේ. 2යි 1යි 3යි. 3යි. 2යි 1යි 3යි. 3යි. 3 6 9 12. එහෙනම් වාර 4යි. වාර 4යි. භාජන දෙකෙන්ම වාර 4යි. දෙකම ගත්තොත් වෙන වෙනම ගත්තොත් 8යි. දෙකම යොදාගෙන 1 2 3 4. එහෙනම් වාර 4 කියන උත්තරේ. නේ පුතේ? ඔව් සර්. හරි අපිට තව විනාඩි 10කින් විතර ක්ලාස් එක කට් කරන්න වෙනවා. ඒ නිසා මම පුතේ තව යාළුවෙක් ගාවට යනවා බුදු සරණයි පැටියෝ. සන්නයි සර්. මං සර්ට ගොඩාක් ආදරේ. චූටි මැනිකටත් ගොඩක් ආදරෙයි. හොඳ ලකුණක් ගන්න මහන්සි වෙන්න බුදු සරණයි පුතේ. දැන් පන්තිය ගොඩක් අවදානම් තත්ත්වේ තියෙන්නේ. එන්න තිසුරි ටක් ගාලා ඇවිල්ලා මට උදව් කරන්න. හිස්තැන්ට සුසු රූපය තෝරන්න. අපිට දැන් ලකුණු බලා ගන්න නැති වෙනව නැත්තම්. සර්. මේ රූප දෙකට මේ රූප දෙක සමානයි. එහෙනම් පැටියෝ මේ රූප දෙකට මේ රූප දෙක සමානයි. ඔව් සර්. එතකොට පුතේ කළු පාට මේ චොකලට් බිස්කට් දෙක වගේ එකටනේ මෙන්න මේ බිස්කට් වර්ග දෙක සමාන වෙන්නේ. මේ චොකලට් බිස්කට් දෙකට මේ බිස්කට් වර්ග දෙක සමානයි. මේ මොකද්ද? එකක් නයිස් බිස්කට් එකක් හවයන් කුකිස් කියලා හිතන්න. මේ දෙක සමානයි. පැහැදිලිද පුතේ? ඔව් සර්. චොකලට් බිස්කට් දෙකක මිලට අර දෙක සමානයි. දැන් පුතේ අපි මේ චොකලට් බිස්කට් දෙක සමාන උත්තරයක් තියෙනවනේ. මෙතන අඳින්න. දැන් මේ පැත්තට සමාන වෙන්නේ මොනවද අහනවා. මෙතෙන්ට සමාන වෙනවා අර දෙකම. අර දෙකම අඳිමු අපි. අර දෙක මොකද්ද? නයිස් ඒ දෙක මොකද්ද පුතේ? බිස්කට් වර්ග දෙක මෙන්න. නයිස් එන බිස්කට් වර්ග දෙක. ඔව්. ඒ බිස්කට් වර්ග දෙක මං ඇන්දා මෙහෙම. පේනවද පුතේ?
මෙන්න මේ ඔව් දෙක එහෙම් පිටින්ම ඇඳා මෙතන. එතකොට මේ බිස්කට් එකට සමාන එක. මේකට සමාන එක ඒකමයි. ඔව් ඒ වර්ගෙම එක. දැන් ඔයාට උත්තරේ පේනවා. උත්තරේ පේනවා. ඔව් මොකක්ද උත්තරේ? ඈ? දෙක සර් දෙක දෙක උත්තරේ. මේ අයට සමානයි මේ දෙක. ඔව් කළු පාට බිස්කට් දෙකට සමානයි මේ දෙක. ඉතින් මේ අයට සමානයි මේක. එහෙනම් මේ උත්තරේ තමයි හරි. හොඳට බලන්න හැමෝම ඇඳ ගන්න මේ දෙකට ගැලපෙන්නේ මේ දෙක. මේ රූප දෙකට මේ දෙක. මේ අයට මෙයයි. චොකලට් බිස්කට් දෙකට මේ දෙන්න. ඔය ඊතලේ දාන්න තියෙන මෙහෙම. මේ අයට මෙයයි. හරි. අපිට තව ප්‍රශ්න 8ක් තියෙන ඉක්මන් කරමු. පුතේ ප්‍රශ්න මිදුලක ඇඳ ඇති සමචතුරාශ්‍රයක් රූපයේ දැක්වේ. එහි උතුරු දිශාවද ලකුණු කර ඇත. A, B, C සහ D යන ස්ථාන හතරෙහි සිටගෙන සිටි ළමයි සිව් දෙනෙකු අතරින් A හි සිටින ළමයාත් C හි සිටින ළමයාත් නැගෙනහිර දිශාවටද D හි පොඩ්ඩක් ඉන්න පුතේ චුට්ටක් ඉන්න මැනිකේ ABC හතර දෙනෙක් ඉන්නු AC නැගෙනහිර දිශාවට A කියන ළමයයි C කියන ළමයයි නැගෙනහිරට බලන් ඉන්නවලු බලන්න පුතේ නැගෙනහිර කියලා මෙහෙම මූණ ඇදලා නැගෙනහිර පැත්තට නැගෙනහිර බලන් ඉන්නවලු කොටේ දාන්නේ මේ පැත්තට ඊට පස්සේ BD කියන ළමයි දෙන්න බස්නාහිර දිශාවට B බලන් ඉන්නේ බස්නාහිරට මෙන්න මෙහෙම හොටේ එතන බස්නාහිර බලන් ඉන්න D බලන් ඉන්නෙත් බස්නාහිරලු ඈ මෙන්න මේ දෙන්නගේ හොටේ තියෙනවා මේ දෙන්නත් දෙන්න මූණට මූණ බලන් ඉන්නවනේ ඒක තමයි අහන්නේ මේ අය අතරින් මූණට මූණම බලා සිටින්නේ කවුද උත්තරේ C හා D. CD උත්තරේ 3 තව එක පිටුවයි ඉක්මන් කරමු පුතේ ඒක තේරුණාද ඔව් හරි පුතේ 33 උත්තරේ හැමෝම බලන්න මම 33 විතරක් චුට්ටක් නතර කරනවා 33ට උත්තරේ විතරක් කියනවා ඒක හැදෙන හැටි කියලා දෙන්නේ වෙලාව ඉතුරුනොත් විතරයි උත්තරේ 3 33 බාලම වැඩිමහල්ම ළමයයි බාලම ළමයයි අහනවනේ ඒකේ උත්තරේ 3 මම බලන්නේ ප්‍රශ්න 40 දැන් ඉවර කරන්න මොකද තව චුට්ටයි තියෙන්නේ ක්ලාස් එක තා විනාඩි 10කට යන්න කලින් අයින් කරන්න වෙනවා පුතේ අපිට චුටි ගැටලුවක් නිසා හරි ඉක්මනට නමු ඩදාසි ඔන්න මං කිව්වා 33 තුන්වෙනි එක උත්තරේ කවේෂ ප්‍රතිම පුතේ මේ දන්වැල සකසලා තියෙනවනේ මෙහෙම කෑලි ගොඩකට මේක තනි දන්වැලක් හදන්න මම මැජික් එකක් කරන්නද හා සර් මට මෙන්න මේ 3 ගලවලා දෙන්න කෑලි වලට පුතේ මම මේක අවම පටි ගානක් ගලවලා මේක අලවලා හදන ඔයාලට ලස්සන දන්වැලක් හදලා දෙනවා මේ පටි 3 මේක දෙන්න මට මේක දෙන්න එකයි පුතේ ඔයාලට පුළුවන් මේක ගලවලා දෙන්න මෙහෙම ගලවලා දීලා මෙතෙන්ට හයි කරන්න එකයි මේ දෙවෙනි එක ගලවලා මෙතෙන්ට දෙන්න දෙකයි මෙයා ගලවලා මෙතෙන්ට දෙන්න මේ තුන්වෙනි කෙනා ගලවලා මෙතෙන්ට දෙන්න තුනයි අන්න පුතේ 1 මෙතෙන්ට 2 මෙතෙන්ට 3 දැම්ම නම් මේ ටික ගලවලා එතකොට මේ ටික මෙතන තියෙනවද නෑ සර් තනි දන්වැලක් ලස්සන දන්වැලක් හැදුවා කෑලි කීයද වෙනස් කරේ 3යි සර් 3යි සමහර කට්ටිය කියනවා 4ක් ඕනලු 1 2 3 4 පිස්සු අනේ 4ක් ඕනේ අපිට පුළුවන් 3 සර්ට කියන්න මේක හදලා දෙන්නම් කෑලි 3 ගේමක් නැතුව නේ පුතේ සර් ඔව් පළතුරු වට්ටියක අඹ ගෙඩි ගණන මෙන් දෙගුණයක් ඇපල් ගෙඩි තිබුණලු මම ප්‍රශ්න 3කට අද උත්තර කියාගෙන යනවා ක්ලාස් එක කට් වුණොත් ඒ මට මගේ පුතාලට උත්තර කියාගන්න බැරි වෙන නිසා දැන්ම උත්තර ටික කියනවා පළතුරු වට්ටියක අඹ ගෙඩි ගණන මෙන් දෙගුණයක් ඇපල් ගෙඩි තිබුණලු ඇපල් ගෙඩි ගණන ඔක්කොගෙම එකතුව 21යිලු පුතේ මේ වගේ දෙගුණයක් මේවා තිබුණලු මොන වගේද
අඹ ගෙඩි මෙන් දෙගුණයක් ඇපල් ගෙඩි. ඔක්කොගෙම එකතුව 21 නම් 21 3ට බෙදන්න. ඔව් 21 3ෙන් බෙදන්න. කීයද එතකොට? 7යි 7යි. එහෙනම් මේ මෙතන පුතේ අඹ 7යි, ඇපල් ගෙඩි 7 ඒවා දෙකක් 14යි. එහෙනම් වට්ටියේ තිබු අඹ ගෙඩි ගණන කීයද? 21යි නෑ අඹ කීයද මෙන්න? 7යි අඹ 7යි. මේ ඇපල් කියලා හිතන්න. ඇපල් ගාන 14යි. ඇපල් 14යි. හා සර් ඇපල් 14යි. අඹ මෙන් දෙගුණයක් ඇපල් තිබේ. තුනේම එකතුව නෑ ගෙඩි වර්ග දෙකේම එකතුව 21යිලු. 21 3ට බෙදන්න. එතකොට මේක 7යි, මේක 7 ඒවා දෙකක් 14යි. එහෙනම් අඹ ගෙඩි ගණන 7යි. අඹ ගෙඩි ගණන 7යි. චුටි දූ මං ඊටු ටිකේ උත්තර කියලා පැහැදිලි කරන්න යන්නේ ඊට පස්සේ. 36 උත්තරය 6. 36 උත්තරය 6. මෙන්න මේක හැමෝම මාක් කරගන්න. මාක් කරගන්න. මම උත්තර ටික මාක් කරලා කියලා දෙන්නේ හොඳේ. මොකද ක්ලාස් එක කට් වුණොත් අපිට ආයෙ ගන්න බැරි වෙන නිසා. හරිද පුතේ? 37 උත්තරය 37 උත්තරය ඒත් 6. 37 උත්තරය 6. 37 උත්තරය 6. මම කියලා දෙන්නම්. හෙට ක්ලාස් එකේදී මට කියලා දෙන්නත් පුළුවන් මේ අමාරු ටික. ඊළඟට 38 උත්තරය 3. උත්තරය 38 3. 38 3. 39 3. 39 උත්තරය 39 උත්තරය 6. 39 උත්තරය ඒත් 6. 39 උත්තරය 6. 6 දිගටම එනවා. එක පෙළට 6 එනවා. හැම එකේම 6 6 ආවා. 36 6, 37 6, 39 6. ඊළඟට 40 වෙනි එක 40 වෙනි ප්‍රශ්නේ ක්‍රීඩා පිටියේ කැප් සහ කුඩ ඉහලාගෙන සිටින ළමයි ගාන කීයද කියලා ඒකේ උත්තරය 3. ඒකේ උත්තරය 3 පුතේ පළවෙනි එක. පළවෙනිම එක. දැන් මම මේක පැහැදිලි කරලා දෙන්නම් සමහරට ක්ලාස් එක කට් වුණොත් මගේ පුතාලා ලකුණු දාන්න පුළුවන් නේ. දැන් මම මේක කියලා දෙන්නම්. 1 2 3 4 5 6 7 8 9 10ක් ඉන්නවා. 10 දෙනෙක් ඉන්නවා. 10 දෙනාගෙන් 7 දෙනෙක් උඩ ඉහලාගෙන. 1යි 2යි 3යි 4 5 6 7. 7ක් උඩ ඉහලාගෙන. ඊට පස්සේ ඔවුන්ගෙන් 6 දෙනෙක් හිස් වැසුණු. ඔන්න 6 දෙනෙක් කැප් දාගෙන ඉන්නවලු. මොකද හැමෝම එක්ක කුඩයක් තියනවලු එක්ක කැප් එකක් තියනවලු. ඒ නිසා මේගොල්ලන්ට කැප් දාන්න. කැප් 2යි, කැප් 3යි, කැප් 4යි, කැප් 5යි, කැප් 6යි. 7 දෙනෙක් කුඩ යලාගෙන 6 දෙනෙක් කැප් දාගෙන කාටවත් කුඩයක්වත් කැප් එකක්වත් නැති ළමයි කවුරුවත් නැහැ. දැන් පුතේ කුඩයි කැපුයි ඔක්කොම දාගෙන ළමයි කීයද? කුඩ සහ කැප් දාගෙන ඉන්නේ. මේ කීයද? ඈ 3යි 3 දෙනයි. උත්තරේ 3 කිව්වේ එහෙමයි. හරිද? හා සර් උත්තරේ 3 කිව්වේ එහෙමයි. 39ක් දෙන්නම් මම. මෙතනින් පන්ති ඉවර කරමු අපි නේ. බෝතලයක උස සෙන්ටිමීටර් 10යිලු පුතේ. බෝතලයේ උස සෙන්ටිමීටර් 10යි. ලියා ගන්න මෙතන 10 කියලා. ඒකෙන් භාගයක ජල ප්‍රමාණය එන්න මෙහෙම උඩින් පොඩි වෙන බෝතලයක්. උඩින් පොඩි වෙන බෝතලයක්. මේ බෝතලේ සෙන්ටිමීටර් 10යි. හරි අඩක් කියන්නේ සෙන්ටිමීටර් 4ක් තුල ජලය පුරව ඇත. මෙතන 4ක්ලු. සෙන්ටිමීටර් 4ක්. බෝතලේ උස සෙන්ටිමීටර් 10යි පුතේ. සෙන්ටිමීටර් 4ක් ජලය පුරවලා තියෙනවා. මේ වාජනේ අනිත් පැත්ත ගැහුවොත් පියන වහලා ඉතුරු ටිකේ උස කොච්චර දානවා? ඉතුරු ටිකේ උස කියන්නේ හැබැයි මේක භාගයක්. ඉතුරු ටිකේ උස පුතේ 10න් 4ක් අඩු කරන්න. 10න් 4 අඩු කරන්න. මේ 4 අඩු කරාම ඉතුරු ටිකේ තමයි ඉතුරු ටික. වතුර ටික. මේ වතුර ටික අනිත් පැත්තට යනකොට මෙතන. කීයද? 6යි සර් කිව්වේ සෙන්ටිමීටර් 6යි කියලා ඒකයි. බෝතලේ අනිත් පැත්ත ගැසූ විට මේ වතුර ටික යනවා යටට. මම ඕනනම් ඇඳලා පෙන්නන්නම් ඒක. වෙන්න බෝතලේ පල්ලෙහා මේ පැත්ත පොඩි වෙනවා මෙන්න පියන. ඔව් සර් මෙන්න වතුර ප්‍රමාණය. ඔන්න අනිත් පැත්ත ගැසූ බෝතලය. මෙන්න වතුර සෙන්ටිමීටර් 6යි. 6යි 6යි cm.
පැහැදිලිද පුතේ? ඔව් සර්. මේ රූප ඇඳ ගන්න පැටියෝ හොඳට. 10න් 6ක් අඩු කරාම 4ක් අඩු කරාම 6යි. 1 2 3 ඉලක්කම් යොදා සෑදිය හැකි එකෙන් මම ඉවර කරන්නම් එහෙනම් ඉක්මනට. 1 2 3 ඉලක්කම් 3 යොදාගෙන සෑදිය හැකි සංඛ්‍යා බලමු. කියන්න පුතේ සංඛ්‍යා 1 2 3 1 3 2 sorry වැරදුනා. සර් සංඛ්‍යා 1 3 2 තව එකක් කියන්න බලන්න. දෙක මුලට දාලා 2 3 1 2 1 3 3 මුලට දාලා කියන්න බලන්න 3 2 1 3 1 2 ඒකේ දෙකට වෙනස් සංඛ්‍යා කීයද 1 2 3 1 3 2 2 3 1 2 1 3 3 2 1 1 3 1 2 සංඛ්‍යා 6යි. හරි. සර්ට කියලා දෙන්න බැරි වුණේ තාවම ගණන් ඔය චුට්ටයි. ඔය චුට්ටම චුට්ටයි. හොඳේ. මේකත් කියලා දෙනවා දැන්. මේකත් කියලා දෙනවා. 3 වරක් 2 6යි. 6න් එකක් අඩු කරාම 5යි. 3 වරක් 3 9යි. 3 වරක් 3 9යි. 9න් දෙකක් අඩු කරාම 7යි. 7යි. 4 වරක් 2 පුතේ 8යි. 8න් දෙකක් අඩු කරාම අඩු වුණාම 6යි. 8න් දෙකක් අඩු කරාම 4 වරක් 2 8යි 8න් දෙකක් අඩු කරාම 6යි. හරි. පළතුරු වට්ටියේ ගාණක් කිව්ව, දන්වැල් ගාණක් කිව්ව, පාතිමාගේ ගාණ කිව්වේ නැහැ. පාතිමා මිෂෙල් කිව්වේ නැහැ. ඒක විනය ඇතෑරුනේ? ඔව් මේකත් ඇතෑරුණානේ. මේකත් ඉක්මනට අප්ලයි කරන්නම් මම. ග්‍රවුන්ඩ් එකක 4න් 3යි. ග්‍රවුන්ඩ් එකේ වටේ දිග මීටර 100යි නේ පුතේ. 100යි මීටර 100යි. 100න් 4න් 3ක් කියන්නේ 25 25 25 25 25 ඒවා 4නේ පුතේ. 25 ඒවා 4ක් තමයි 100 වෙන්නේ. මීටර 100 වෙන්නේ. එතකොට මෙයා 4න් 3ක් ගියාලු. 25යි 25යි 50යි. මෙතෙන්ට 50යි. 50යි 25යි 75යි. 4න් 3ක් ගිය විට ඔහුට තරගය නිම කිරීමට තව කොපමණ දුරක් යා යුතුද? තව කොච්චර යන්න ඕනද? මීටර 25ක්. මීටර 25 පුතේ මේ රූප සටහන ඇඳ ගන්න. එහෙනම් පුතේ අපි ක්ලාස් එක මෙතනින් එන්ඩ් කරනවා. එකම එක ගානයි කියලා දෙන්න බැරි වුණේ. ඒක මං කියලා දෙන්නම්. හෙට කියලා දෙන්නද? හා සර්. හරි. මගේ දූල පුතාලා ඒක විතරම ඇතෑරුනේ. දැන් නැගිටලා ආයුබෝවන් කියන්න පුතේ. හරි මගේ පුතේ. හැමෝම නැගිටලා ආයුබෝවන් කියන්න පුතේ. ආයුබෝවන්. මගේ දූල පුතාලට බුදු සරණයි. ලකුණු ටික ඉක්මනට දාන්න.